හරි සුබ දවසක් හැමෝටම වෙනදා වගේම අදත් ආවා මේ අලුත් පොඩ්කාස්ට් එකක් අරගෙන ප්‍රභාස් ඉන්නවා වෙනදා වගේම අපිත් එක්ක මම සහන් දෙවැනි පොඩ්කාස්ට් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඉතින් අර මේ අපි එක එක විදිහේ මාතෘකා හිතෙනවා. ඒ කියන්නේ එකක් බලනකොට තව තව ලස්සන මාතෘකා හිතෙනවා. ඉතින් අර තෝරලා බේරලා අරගෙන අපි අර හොඳ මාතෘකාවක් අරන් ඉන්න තමයි හිතුවේ. ඒකෙන්ද අද නිකන් අපේ කරපු පළවෙනි එකට සාපේක්ෂව ගොඩක්ම වෙනස් මාතෘකාවක් අරන් එන්න හැදුවේ මේ පොඩක් මේ දවස්වල ඒක පොඩක් රසවත් කියලා හිතුණා. අපිත් පොඩක් හොයලා බලනකොට අපිටත් ඒකේ රසය ගොඩක් දැනුණා. ඉතින් ඒක ඕගොල්ලන්ට අපිට දැනුනේ කොහොමද කියලා අපි පොඩක් කතා කරගෙන යමු අද. ඉතින් මුලින්ම මේ මට වඩා ඒ සයිඩ් එක ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා අපේ ප්‍රභාස්ට. ඒකෙන්ද මම අර හඳුන්වලා දෙනවට වඩා මේ අපි ප්‍රභාස් පටන් ගත්තා නම් හොඳ අයිඩියා එකක් දෙයි කියලා. ඒකෙන්ද අපි ප්‍රභාස් මේ කියමු බලන්න මොකද්ද වෙන්නේ කියලා. හරි මචං මේ පහුගිය දවස්වල මේ මචං මයික් එක ඕෆ් කරොත් ටිකක් හොඳයි. හරි මේ පහුගිය දවස්වල මේ ඉන්දියාවේයි පාකිස්තානයේ යාළුවෝ ටිකක් මේ යුද්ධ සින්න පටන් ගත්තනේ. මේ ඒකත් එක්ක මේ පොඩි කියන්නේ ඉන්දියාව බං මේ වටේම රටවල් ටික එක්ක තරහින් ඒ කියන්නේ අපි එක්කත් පොඩි එරියස් එකක් තිබුණනේ කාලයක්. දැන් මිත්‍ර විභූෂණ වුණාට කාලයකට කලින් මේ ඉන්දියාව එක්ක ලංකාවේ තියෙන එච්චර හොඳ මේ එකක් නෙමෙයිනේ. ඉන්දියාව ගත්තාම පාකිස්තාන එක්ක තරහයි. දැන් වෙනකොට බංග්ලාදේශ එක්ක චූටි අවුල් ටිකක් තියෙනවා. මාලදිවෙන් එක්ක මේ වෙනකොට තරහයි. එතකොට පාකිස්තාන එක්ක කොහොමත් නයි වෛරයි. චීන එක්ක තරහයි. මේ ඉන්දියාව නිකන් අර මචං අනිත් රටවල් වලට වැඩිය මේ වටේම ඉන්න සෙට් එක එක්ක තරහ වෙලා නෙන්නේ. මේ ඒ කියන්නේ මං අපි හොයලා බැලුවා මේ ඇයි මේ ඉන්දියාවට කියන්නේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ ඇයි? සහ මේ ඉන්දියාව සාමාන්‍යයෙන් අර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලින් ලෝකෙ ටිකක් දැන් නම් චුට්ටක් අඩු වුණාට මේ 90 ගණන් 80 ගණන් 70 ගණන් වල දේව টොප් රේට් හිටපු රටක්නේ මේ. සහ අනිත් එක මේ ආර්ථිකය කියන එක හරියනකොට රටවල් ඇතුලේ තියෙන අභ්‍යන්තර ගැටුම් කොච්චර අඩු වෙනවද? ඒ වගේම ආර්ථිකය කඩාගෙන වැටෙනකොට කොච්චර අභ්‍යන්තර ගැටුම් මතුවෙනවද කියලා අද මාතෘකාවේ තියෙන්නේ. ඒක අපිට ඉතින් හොයාගෙන යන්න මේ එක උනේ මේ ආසන්නම සිද්ධ වෙච්ච මේ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය නැත්නම් පහල්ගම් කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක ඇතිවෙච්ච සිද්ධාමය. කොහෙන්ද මේක පටන් ගත්තේ? මේක ඇත්තටම පාකිස්තාන ඉන්දියාවේ යුද්ධ ගැන කතා කරන සීරීස් එකක් නෙවෙයි. අද අපි කතා කරන්නේ ප්‍රින්ස්ලි ස්ටේට්ස් නැත්නම් කුමාරවර රාජ්‍ය. මම මේක පොඩ්ඩක් බැලුවා YouTube එකකවත් එහෙම සිංහලෙන් එක්ස්ප්ලේන් කරන එකක් අපිට හොයාගන්නත් බැරුව ගියා. එහෙනම් අපි කල්පනා කරා ඉන්දියාවේ මෙච්චර ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න මේ බලපාපු ප්‍රින්ස්ලි ස්ටේට්ස් කියන එක ගැන, කුමාරවර රාජ්‍ය ගැන චුට්ටක් පොඩ්කාස්ට් එකක් කරලා කතා කරොත් හොඳයි කියලා. මොකද මේ දැනුම ඇත්තටම මේ ගොඩක් අයට නෑ මේක. ඒ වගේම මේක හරිම රසවත්. ඒ වගේම ලෝකෙ ටිකක් වෙනස්. ඒ කියන්නේ මම මේ විදිහේ දෙයක් ලෝකෙ රටක් හැදෙනකොට වෙච්ච දෙයක් මට එක්ස්පීරියන්ස් කරලා කියන්නේ මම අහලා නෑ. ඒ තමයි මාතෘකාව ගත්තේ. හරි මේ අපි අනිත් එක තමයි මේ අර දැන් මට දැන් එකපාර ආපු අයිඩියා එකක් තමයි මේ දැන් ලංකාව ගත්තොත් අතර වටේම වට වෙලානේ තියෙන්නේ. එතකොට මේ මොහොත තමයි ලංකාවට එන්නේ. එතකොට අපිට ගත්තට පස්සේ අර දැන් ඔබ කියන්න හැදුවා වගේ අපිට මට හිතෙන විදිහට අර ඔය ඉන්දියාව වගේ එක්ස්පීරියන්ස් එකක් නැතුව ඇති. මොකද මේ අර ඉන්දියාවේ රටවල් කිහිපකින් වට වෙලා තියෙනවා. මේ රටවල් ගානක දේශ සීමාස් තියෙනවා. ඒගොල්ලොන්ගේ රටේ විශාලත්වයත් එක්ක ගත්තට පස්සේ අර ඒ රටවල් එක්ක මොන වගේ දේවල්ද වුනේ කියන එක හාත්පසින්ම වෙනස් අත්දැකීමක් වෙන්න ඕන. මොකද ලංකාව ගත්තොත් අපිට තියෙන අත්දැකීම් එක්ක එහෙම දෙයක් ඇත්තටම නෑ. අපි මෑත කාලේ ඉනවා එහෙම
අර අපිට රටකින් කිසි එහෙම බලපෑමක් ආවේ නැහැ. මොකද අපි වෙනම රාජ්‍යයක් විදිහට තියෙන හින්දා. නමුත් අර දැන් ඉන්දියාව ගත්තට පස්සේ ලොකු රටක්, ලොකු දේශ සීමා තියෙනවා එන කිලෝමීටර් එන විශාල ප්‍රමාණයක්. ඒකට සම්පූර්ණයෙන් වෙනස්ම එකක් තමයි තිබිලා තියෙනවා ඇත්ත ඉන්දියාවට අපිත් එක්ක ගත්තම. මේ අපි බලමු ඉස්සරහට කතා කරගෙන යමු කොහොමද ලංකාවත් එක්ක වෙනස් වෙන්නේ. ලංකාව ඉහතින් ගත්තම අපි ලංකාව වාසනාවන්ත තැනක තියෙනවද? නැත්නම් ලංකාව වෙනම තිබුණත් ලංකාවට ඉන්දියාවෙන් මොකක් හරි බලපෑමක් වුණාද ලංකාවට? ලංකාව ඉන්දියාවට ඉතාමත් අසන්නින් තියෙන රටක්. ඉතින් අපි කතා කරලා බලමු මේ කොහොමද අනිවාර්යෙන්ම මේ අපි මේ ඉක්මනට කතාවට යන් මේ හරි මචං මේ ඉන්දියාව කියන සීන් එකේදී මේ ඔය අපි කතා කරන්න ගන්න ඔය බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් කියන්නේ බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව නිදහස ලැබූ සීන් එකෙන් පස්සේ ඇති වෙච්චි තත්ත්වයක් ඇත්තටම කිව්වොත් මේ බ්‍රිතාන්‍ය ඉන්දියාව අල්ලගද්දි බං ඒ කියන්නේ ලොකු මේ එකක් තිබුණා මේ ඒගොල්ලෝ ඇත්තටම ඉන්දියාව කියන එකනේ හොය හිටියේ. කියන්නේ ඉන්දියාව සහ චීනය කියන්නේ බං ඇත්තටම කිව්වොත් දැන් ඔය අපි ඇමරිකාව බ්‍රිතාන්‍ය ගැන කතා කරාට ඒ අන්තිම අවුරුදු 200 නමුත් අවුරුදු 1800ක්ම අර ලෝකේ අර රන් කරපු ජාතීන් දෙක තමයි ඉන්දියාවයි මේ චීනය කියන්නේ. එතකොට මේ ඒගොල්ලෝ චීන හොයාගෙන චීන ඉන්දියාව හොයාගෙන තමයි එන්නේ. එතකොට මේ ඒගොල්ලෝ කොහොම හරි ඔය චීන හොයා ඉන්දියාව හොයාගන්න ගිය උවමනාව හින්දා තමයි අර ඉස්සෙල්ලාම ඉන්දියාව කියලා විශ්වාස කරලා මේ ඇමරිකාවට ගොඩ බැහැලා රතු ඉන්දියාවන් ඊට පස්සේ වෙස්ට් ඉන්ඩීස් වගේ රටවල් නම් කිරීම ඉඳන් එන්නේ ඉන්දියාව හොයා ගැනීමට මේ එයාලගේ තිබුණු අවශ්‍යතාවය පෙළඹවීම තමයි මේ ඒ වගේම පවා එන්නේ. අවසානයේ ඉතින් ඒගොල්ලෝ ඉන්දියාවට එනකොට අර ඉන්දියාව තිබුණේ යම්කිසි බිඳ වැටෙමින් තියෙන අවධියක. ඒ කියන්නේ අර ඉන්දියාව බලවත්ම වෙලා තිබිලා තියෙන මොගල් අධිරාජ්‍ය කාලේ. ඒ කාලේ තමයි අර වාණිජකරණ ක්‍රියාවලිය පටන් අරගෙන ලෝක එක්ක සම්බන්ධතා හදාගෙන අර අපි දන්නවනේ කොහොමද මුස්ලිම් අය බිස්නස් සීන් එකට එහෙම ඇවිල්ලා එහෙම සීන් එකේ ඉඳලා තියෙන්නේ. මේ අනිත් අය එහෙම නිකන් කියන්නේ ඉන්දියාව හොඳ කියන්නේ මේවා රටක් විදියට තිබුණාට අර ඉන්දියාව අර ස්ටෙප් එකක් ඉස්සරහට අරගෙන ගියේ මොගල් අධිරාජ්‍ය. එතකොට මේ ඊට පස්සේ ඔය අපි ඉන්දියාව ඊට පස්සේ කාලේදී බිඳ වෙලා ඉන්දියාව චුටි කෑලිවලට කැඩිලා තිබුණේ. ඒවට අපි කියනවා ඒවට තමයි අපි කියන්නේ ප්‍රින්ස්ලි ස්ටේට්ස් කියලා. කුමාරවර රාජ්‍ය 562කින් තමයි ඔය ඉන්දියාවම නෙමෙයි. ඒක දැන් අද වෙනකොට ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තාන් ඔය රීජන් එකම පාලනය වුණේ තව චුටි රාජ්‍ය 562කින්. හැබැයි ওই රාජ්‍ය 562ම මේ මුළු ඉන්දියාවේ හැමතැනම කවර් වෙලා තිබුණේ නැහැ. යම් ප්‍රදේශවල ඉතින් ප්‍රාදේශීය පාලනයන් තිබුණා. බ්‍රිතාන්‍ය ඇවිල්ලා ඒවා අහෝසි කරෙත් නැහැ. ඒගොල්ලෝ ඒකත් වාසියට කරේ. එයාලා ඒගොල්ලොත් එක්ක ගිවිසුම් ගහගෙන අර ඉන්දියාව කියලා ඒගොල්ලොන්ගේ ඔළුවේ තිබුණු එක හදාගෙන ඒක පෙරදිග ඉන්දියාව වෙළඳ සමාගමට බාර දීලා ලංකාව ඇතුළුව දැන් ඔය ලංකාව, මියන්මාරය, ඊට පස්සේ ඔය තායිලන්තේ කොටසක්, ඊට පස්සේ ඔය බංග්ලාදේශ තියෙන හරිය, ඊට පස්සේ අද වෙනකොට ඉන්දියාව, ඊට පස්සේ පාකිස්තානයේ තියෙන හරිය, ඒ වගේම ලංකාව ඇතුළුව ඔය සියලු දේවල් එකට දාලා තමයි ඒගොල්ලෝ පාලනය කරගෙන ගියේ. අපි යන් මේ අපි පොඩි මැප් එකකුත් අරගෙන ආවා. මේ අපි ඒක චුට්ටක් බලලා අපි වැඩේ ටිකක් ඉන් ඩීටේල් තේරුම් ගමු. මේ රයිට්. මේ මත් එකක් එක් කරන්නම් ඔය මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම තමයි යටතේ තමයි මේ දකුණු ආසියාව කියන්නේ ඔය ඉන්දියාව, ලංකාව, ඔය දැනට ඔය වෙන් වෙලා තියෙන පාකිස්තානයේ ඊට පස්සේ බටහිර බෙන්ගාල් ප්‍රදේශ කියන මේ බංගලාදේශ විදියට පස්සේ වෙන් වුණ ඒ රට. ඒ ඔක්කොම මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ තමා තිබුණේ. මේ අර ඒගොල්ලෝ කියන්නේ බ්‍රිතාන්‍යයන් මේ අතර මේගොල්ලෝ අර පාලනය ගත්තට මේ ඇත්තට මේගොල්ලෝ ඒ රටවල් වල හිටපු ජාතීන් මේ විදිහටම හිටියා. අර ඒ වුණාට අර බ්‍රිතාන්‍ය යටතේ තමයි මේ හැම එකම තිබුණේ. නමුත් අර ඒගොල්ලෝගේ ලොකු බලපෑමක් තියෙන්නේ නැහැ. නැතුව ඇති කියලා මේ මොකද ඒව අර ස්වාධීන දැන් අර ප්‍රභාෂ්
කිව්වනේ මොකක්ද ඒ වචනේ කුමාරවර රාජ්‍යනේ. කුමාරවර රාජ්‍ය විදියට තමයි තියෙන්නේ. මේ හරි බලමු මේ අද අර කිව්වාගේ ප්‍රබස් මැත්තෙකුත් එක්ක ඇවිල්ලා තියෙනවා. හරි මේ ඉතින් මේක තමයි මේ අපේ බ්‍රිතාන්‍ය ඉන්දියාව. හරිද? දැන් මේක නැත්තොත් අද මෙන්න මේ හරිය තියෙන පාකිස්තානය, මෙතන තියෙනවා බංග්ලාදේශ්, ඊට පස්සේ මෙතන තියෙනවා මයන්මා නැත්තම් බුරුමේ කියන එක. ඊට පස්සේ අද වෙනකොට මේ රටවල් ගොඩක් මේ හරිය කැඩලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ පෙරදිග ඉන්දියාව වෙන සමය සිලෝන් ශ්‍රී ලංකා කියන එකක් තිබුණේ. අද වෙනකොට ඉන්දියාව තමයි මෙන්න මේ තියෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති බැලුවොත් මේකේ කොච්චර අද චූටිද ඉන්දියාව කියලා. ඒ කාලේ තිබුණු ඉන්දියාවට වැඩිය බ්‍රිතාන්‍ය ඉන්දියාවට වැඩිය. හරි. මෙන්න මේක තමයි අද වෙනකොට ඉන්දියාව මේ තියෙන්නේ. මේ අර අපි කියපු මේ කුමාරවර රාජ්‍යය කියන්නේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තද තැඹිලි පාටට තියෙන්නේ කුමාරවර රාජ්‍යයන් තිබුණු ප්‍රදේශ. ඒ වගේම මේ ලා තැඹිලි පාටට තියෙන සුදු පාටට හුරුවට තියෙන්නේ කුමාරවර රාජ්‍ය නොතිබිච්ච ප්‍රදේශ. ඇත්තටම කිව්වොත් මේ ලා සුදු පාට ප්‍රදේශ තමයි ඩිරෙක්ට්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් පාලනය වෙන පැති. අනිත් ඒවා මේ තද රෝස තැඹිලි පාට පැති තමයි බ්‍රිතාන්‍ය කිරීටය මේවා කරන්නේ. ඒ රටේ තියෙන ප්‍රින්ස්ලි ස්ටේට් එකට. එහෙම නැත්නම් කුමාරවර රාජ්‍යයට. ඊට පස්සේ කුමාරවර රාජ්‍යයේ යටතේ තමයි ඒවා පාලනය වෙන්නේ. කුමාරවර රාජ්‍යයට යම් යම් කියන්නේ ස්වාධිපත්‍ය බලතල තිබුණා. සමහර වෙලාවට ඔය ඇතුලේ තියෙන තැපැල් කටයුතු, ඒ වගේම වාණිජ කටයුතු, සමහර නීති ඒවා පිළිබඳව ඩිරෙක්ට්ම වැඩ කරේ ඒ ස්වාධීන නෙවෙයි මේ බ්‍රිතාන්‍ය රජය යටතේ හිටපු ප්‍රින්ස්ලි ස්ටේට්ස්. එතකොට මේ ප්‍රින්ස්ලි ස්ටේට්ස් වලත් තව වැදගත් දෙයක් තිබුණා. මේගොල්ලොන්ගේ මේ මුස්ලිම් අය මුස්ලිම් අය ජීවත් වෙන ප්‍රදේශ තිබුණා. ඒවට සමහර ඒවාට මුස්ලිම් ප්‍රින්ස්ලි ස්ටේට් එකක ඒ කියන්නේ එයා මුස්ලිම් කෙනෙක් වුණොත් එයාට කිව්වේ නවාබ් කියලා. ඒ වගේම එයා ඔන්න අර අපි හැමදාම අහන වචන වෙනවා මහරජා කියන්නේ. මහරජා කියන්නේ මුස්ලිම් නොවන ප්‍රින්ස්ලි ස්ටේට් එකක ඉන්න පාලකයාට. එතකොට මුස්ලිම් අයම හිටපු මුස්ලිම් අයම නවාබ් වෙච්ච ප්‍රින්ස්ලි ස්ටේට්ස් තිබුණා. ඒ වගේම මුස්ලිම් නොවන අය හිටපු මහරජාලා ඉන්න මුස්ලිම් නොවන බහුතරය ජීවත් වෙන ප්‍රින්ස්ලි ස්ටේට්ස් තිබුණා. ඒ වගේම ওই දෙක මාරු වෙලත් තිබුණා. ඒ කියන්නේ මුස්ලිම් අය බහුතරය ජීවත් වෙන තැන මුස්ලිම් නොවන මහරජාලා හිටියා. ඒ වගේම මුස්ලිම් බහුතරය ඉන්න තැන්වල සමහර මේ මුස්ලිම් බහුතරය වෙන තැන්වල මහරජාලා හිටියා වගේම මුස්ලිම් නොවන බහුතරය ඉන්න තැන්වල නවාබ්ලත් හිටියා. ඔන්න ඔය විදිහට තමයි උනේ. එතකොට මෙන්න මේකෙන් අපිට වඩාත්ම හොඳට බලා ගන්න පුළුවන් මේ කහ පාටට තියෙන ප්‍රින්ස්ලි ස්ටේට්ස් තිබුණු ප්‍රදේශ. ඒ වගේම මේ රතු පාටට තියෙන්නේ එහෙම නැතුව බ්‍රිතාන්‍ය කිරීටය විසින් ඩිරෙක්ට්ම පාලනය කරපු ප්‍රදේශ. මේ මැප් එක අපිට ඉස්සරහට හුඟක් වැදගත් වෙන මැප් එකක්. රයිට්. මෙන්න මේ තියෙන මැප් එක තමයි මම අර කියපු විස්තරේ තියෙන මැප් එක. මෙතන තියෙනවා මෙතන මේ තද කොළ පාට ප්‍රදේශ කියන්නේ කෙලින්ම බ්‍රිතාන්‍ය කිරීටය යටතේ. හරිද? මෙන්න මේ හරිය දැන් ඔයාලට බැලුවොත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ හරියම වෙන ප්‍රින්ස්ලි ස්ටේට්ස් නෑ. මේ හරිය ගත්ත මේ තද රතු පාට තියෙන බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ප්‍රින්ස්ලි ස්ටේට්ස් නැති මේ තියෙන මේ රතු පාට. එතකොට ප්‍රින්ස්ලි ස්ටේට්ස් නැති මුස්ලිම් බහුතරය ඉන්න කෑලි තමයි මේ තද කොළ පාටට තියෙන්නේ. ඒ වගේම ලා කොළ පාටට තියෙන්නේ ප්‍රින්ස්ලි ස්ටේට්ස් තමයි. ඒ වගේම ඉන්නෙත් මුස්ලිම් බහුතරය. ඒ වගේම ඒවට ඉන්නේ නවාබ් කෙනෙක්. ඒ කියන්නේ මුස්ලිම් පාලකයෙක්. ඒ වගේම මේ කහ පාට කියන්නේ ඒවා ප්‍රින්ස්ලි ස්ටේට්ස් කුමාරවර රාජ්‍ය. බහුතරය මුස්ලිම් මිනිස්සු නෙවෙයි. හැබැයි ඉන්නේ නවාබ් කෙනෙක්. කියන්නේ මුස්ලිම් පාලකයෙක්. මේ රෝස පාට කෑලි කියන්නේ බහුතරය මුස්ලිම්. ඒ වගේම ඒවා කුමාරවර රාජ්‍ය. ඒ වගේම මේ වගේ පාලකයා ඉන්නේ මහරජා කෙනෙක්. ඒ කියන්නේ මුස්ලිම් නොවන පාලකෙක්. මුස්ලිම් බහුතරය නමුත් මුස්ලිම් නොවන පාලකෙක්. අලු පාට ප්‍රදේශ කියන්නේ ඉතින් අනිත් ප්‍රින්ස්ලි ස්ටේට්ස්. ඒ කියන්නේ
ඒවා නිකන් අර අපිට කතා ඒ කියන්නේ ඒ වගේ අර මුස්ලිම් අය නෑ. ඒ කියන්නේ මුස්ලිම් අය නොවන බහුතරයක් ඉන්න. ඒ කියන්නේ වෙනත් ආගම්වල බහුතරයක් ඉන්න. ඒ වගේම වෙනත් ආගම්වල ඒ වගේ ඉන්න මහරජාලා විතරයි. ඒතකොට ඉතින් ඒවයි කිසි ප්‍රශ්නයක් නෑ. ඉන්දියාවට එකතු වෙනකොට කිසිම කෂ්ටනයක් එන්නේ නෑ. එයාලට ඒ කියන්නේ ඇත්තටම මේ ඉන්දියාවට ඩිරෙක්ට්ම ප්‍රශ්නයක් නැතුව එකතු වුණේ මෙන්න මේ අලු පාට ප්‍රදේශ සහ මේ රතු පාට ප්‍රදේශ. දැන් රතු පාට ප්‍රදේශ ගත්තාම ඒවා බ්‍රිතාන්‍ය කිරීටය යටතේමයි තියෙන්නේ. ඒ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තියෙන හින්දු බහුතරය ඉන්න ප්‍රදේශ තමයි රතු පාට තියෙන්නේ. ඒතකොට රතු පාට කෑලි අලු පාට කෑලි ඉන්දියාවේ හැදෙනකොට ඇත්තටම ගැටලුවක් ආවේ නැහැ. නමුත් මේ දැන් අපි කතා කරනවා මේ ගැටලු ආපු තැන් මේ සහන් වැඩේ මෙච්චර වෙනකන් අවුලක් නැහැ නේද? අවුලක් නෑ. දැන් අර ඔකනේ අර කලින් ඔයා පෙන්නවා මේ එකක් ඔකටත් කලින් එකද මන්දා ඔන්න ඕක මේ ඔක්කටත් පොඩ්ඩක් උඩ එක ගමුද පොඩ්ඩක් මේ දැන් අර අගේවාගේ මේ අර දේශ සීමාවල බලපෑමත් එක්ක මේ අර ලොකු ප්‍රමාණයක් ඉන්දියාවෙන් අඩු වෙලා තියෙනවා අර මුල් එකට වඩා මේ දැන් අර බටහිර පැත්තෙන් නැගෙනහිර පැත්තෙන් චීන පැත්තෙන් අර සම්පූර්ණ තියෙන විදිහටම තියෙන්නේ අර මුහුදු පැත්තෙන් තියෙන ඉඩ ප්‍රමාණය විතරයි. එතකොට මේ ඇත්තටම මේ මට හිතෙනවා අර දැන් මම අර කලින් කිව්වා වගේ අර ලංකාවට බලපෑමක් නොවෙන්න බාහිර රටවල් වලින් ගොඩක්ම හේතුව වෙන්නේ ඔය වටේට මුහුද තියෙන එක. දැන් ඒක පැහැදිලිව මේක බැලුවම පේනවා දැන් ඔය. මොකද වෙනත් රටවල් දේශ සීමාවල ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ හැමතැනින්ම වගේ ඉන්දියාවේ ඉඩ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා අද වෙනකොට. ඒ කියන්නේ අර දේශ සීමා තියෙන එක ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා කියලා පේනවා. අර දැන් කිව්වා වගේ මේ ඒ රටවල් වල මේ ඉඩ ප්‍රමාණ අඩු වෙන්නේ. අනිවාර්යයෙන්ම එතන තව මෙන්ෂන් කරන්න ඕන දෙයක් තියෙනවා. එතන සාගරයටත් වැඩිය දැන් මෙතෙන්ට යනකොට එකම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ තමයි බ්‍රිතාන්‍ය ඉන්දියාවේ එකට තමයි ලංකාව ඉන්දියාව කියන දෙකම පාලනය වුනේ. හැබැයි මෙතෙන්ට එනකොට අපිට වෙනම නිදහස හම්බ වෙනවා. අන්න ඒක තමයි තියෙන වටිනම සීන් එක. ඒ කියන්නේ බැරි වෙලා හරි අපි මෙන්න මේක ඇතුලේ සමස්ත පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට නිදහස හම්බ වුණා නම් බෝධිරට ලංකාව ඉන්දියාවේ කැලලක් වෙන්න තිබුණා. ඒක ඇත්තටම මේ අපි ගත්තාම මේ මෙන්න මේකේ අපිට අර ඓතිහාසික සීමාවන් ඇතුලේ මේ අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා ලංකාව කියන්නේ ඉන්දියාවේ පාර්ට් එකක් නෙමෙයි කියන එක. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. කියන්නේ දැන් ඔය අපි කියනවානේ ඇත්තටම මේ සහනයිමයි ඉන්නෙත් මේ මොරටුව කැම්පස් එකේ. ඉතින් මොකටද මේ ඉතිහාසයේ අන්න එතන තමයි මචං ඇත්තටම වැදගත්. ලංකාවට ඇත්තටම ඉතිහාසය කියන්නේ ඓතිහාසික සීමාවන් ඇතුලේ අපි වෙනම හිටපු රටක් කියන එක පෙන්වන්න පුළුවන් දැනුමක් අපි ගාව තිබුණු හින්දා අපි කියන්නේ අපිට ඉතිහාසයක් තිබුණු හින්දා තමයි ඇත්තටම අපි වෙනම රටක් වෙන්නේ. නැත්නම් අපි බොහෝ දුරට ඉන්දියා පාටයක් වෙනවා. මේ ඒක තමයි එතන ඇත්තටම තියෙන දේ. නැත්නම් ඔය සාගර සීමාව කියන එක ඇත්තටම ඉන්දියාව වගේ ලොකු රටකට එච්චර දාල් නෑ. දැන් ඒක ඉස්සරහට තේරෙයි අපි මේ කතා කරනකොට. ඒගොල්ලෝ කොච්චර ඒ කියන්නේ ඇත්තටම ඉන්දියාවයි පාකිස්තානයයි විතරක් නෙමෙයි ඉන්දියාව නිදහස් වෙනකොට හැදුණු රටවල්. තව බොහෝ රටවල් හැදුනා. ඒ රටවල් හැම එකකටම ඉන්දියාව තමන්ගේ ඉන්දියාව පාකිස්තානෙත් එහෙම තමයි. තමන්ගේ අර තියෙන මිලිටරි සහ අර එන සමාජීය බලතල පාවිච්චි කරලා ඒ රටවල් ටික මැප් එකෙන් අතු ගාලා දැම්මා. ඒක ලංකාවටත් බොහෝ දුරට ඔය 1980 ගණන් වල වෙන්න තිබුණා. නමුත් ඒ වෙලාවේ අපේ ලංකාවේ ඇත්තටම කිව්වොත් පාලකයෝ කටයුතු කරපු විදිහත් ඒ වගේම අපි වෙනම ඉතිහාසය සීමාවන් ඇතුලේ රටක් විදිහට තියෙන නිසා ඇත්තට මේ දේවල් අපිට නවත්ත ගන්න පුළුවන් වුණා. අපි ඒක ඉස්සරහට කතා කරමු. මොකද ඉන්දියාව කොච්චර රටවල් ඉන්දියාව පාකිස්තානය දෙකම කොච්චර රටවල් මකලා තියෙනවද කියන එක තමයි ඇත්තටම අපේ මාතෘකාව. ඇත්තට මේක තමයි මාතෘකාව. ඉන්දියාව පාකිස්තානය එකතු වෙලා මැප් එකේ හැදෙන්න තිබුණු කොච්චර රටවල් ගණන් මැකුවද කියන එක. හරි. සහන් මොනවා හරි කියනවා එකතු කරා. කොට මේ මන් දැන් අර ඔයා මේ කීපයක් ගැන කියවෙන්න ගියා. මට අර ඊට පස්සේ අර තව උඩක් අර මේ අදහසක් ආවෝ එකක් තමයි අර මේ අර ඔයා පාටවල් ගොඩක් තිබුණේ අර මහරජා කෙනෙක් ඉන්නේ නවාබ් කෙනෙක් ඉන්නේ අන්න ඔකට යටේ. ඇත්තටම මේ දැන් මාත් පොඩක් ඒ ගැන පොඩක් ඉන්ටරෙස්ටිං විදිහට පොඩ්ඩක් බැලුවා.
එතකොට මේ දැන් ඔයා කියනකොට මාත් එක්ක හොඳට අහගෙන හිටියා මේ අර කියන්නගේ දැන් අර ඇත්තටම මේ ඔය රතු පාටයි අලු පාටයි තියෙන ඒවාගේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඔය තැඹිලි පාටට තියෙන එකයි කොළ පාට තියෙන එකයිතුත් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතෙනවා. මේ මොකද ඇත්තටම ඒවා අර මේ ප්‍රින්ස්ලි ස්ටේට් නෙවෙයි අර දැන් ඔය තද කොළ පාටේ වගේ මැජෝරිටි එක මුස්ලිම්. එතකොට ඔය තැඹිලි පාට තියෙන ඔය උඩ උත්තර ප්‍රදේශවල තියෙන ටික මේ ඒ වගේ මැජෝරිටි නන් මුස්ලිම් හින්දු අය. එතකොට දැන් මට හිතෙන විදිහට දැන් ඔය කතාව ඉස්සරහට යනකොට මට දැන් හිතෙච්ච දෙයක් තමයි ඔය ලොකුම බලපෑම ඇත්තේ ඔය කහ පාට ප්‍රින්ස්ලි ස්ටේට් ටිකයි ඒ වගේම ඔය මේ ලා කොළ පාට ටිකේ තමයි ලොකුම ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තියෙන්නේ. මොකද අර සාමාන්‍ය විදිහට බැලුවට පස්සේ බහුතරය මුස්ලිම් අය ඉන්න ඔය තද කොළ පාට ටික කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඇති. මේ අර ලොකුම බල පොඩ පැටලුණා. මේ ලා කොළේ වගේ තද කොළේ වගේ ලොකු ප්‍රශ්නයක් ආවේ නෑ. ආවා පොඩි පොඩි ප්‍රශ්න ආවා. හැබැයි මේ ලොකුම ප්‍රශ්න ආවේ තැඹිලි පාටේ වගේ කහ පාටේ වගේ. හරි 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 මම බටලා ගත්තා නේද? මේ ඇත්තටම ඔතන ගැටලුව තිබුණේ තැඹිලි පාටේ වගේ කහ පාටේ වගේ තමයි. මොකද ලා කොළ කියන්නේත් ඒවා ප්‍රින්ස්ලි ස්ටේට්ස් විදියට තිබුණා. මේ ඒ වගේ මැජෝරිටි මුස්ලිම් අය තමයි හිටියේ. ඒ වගේම මේ ඒ වගේ ප්‍රධානියත් නවාබ් කෙනෙක් තමයි හිටියේනේ. එතකොට ඒ වගේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඔයා හරි මේ අපි ඉතින් කොහොමද දැන් මේ දැන් හිතන්නකෝ දැන් ඔන්න ඔතන පාකිස්තානේ ඉන්දියාවේ හැදෙනකොටත් කියන්නේ ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ මචං පොඩි නොයිස් එකක් එනවා. හරි මේ පාකිස්තානේ ඉන්දියාවේ හැදෙනකොට කියන්නේ මුස්ලිම් අය මත පොඩි ප්‍රචණ්ඩ මුස්ලිම් අය මත විතරක් නෙමෙයි මුස්ලිම් බහුතරය ඉන්න තැන්වල මුස්ලිම් නොවන අය මත ප්‍රචණ්ඩත්වය මුදා හැරලා තිබ්බා. ඒ වගේම මුස්ලිම් අය මත මුස්ලිම් නොවන අය අනිත් තැන්වල ප්‍රචණ්ඩත්වය මුදා හැරලා තිබුණා. ඒකට ඕක නිකන් අර විපරීත කාලයක් ඉන්දියාවේ තිබුණා. ඉතින් මේ ඔය කාලයේදී ඔය මුස්ලිම් නවාබ් කෙනෙක් ඉන්න තැන්වල ඒගොල්ලෝ ඉතින් ඇත්තම හිත තිබුණේ පාකිස්තානෙත් එක්ක එකතු වෙන්න. හැබැයි මෙතන මේ හරිය තියෙන්නේ ඔය චූටි මේ අංක දාලා 24 25 22 මෙන්න මේවට ඉතින් ඒවා චූටි රට චූටිනේ. ඒතර ඒවා නිකන් රට මැද්දේ තැන් තැන් වල පාකිස්තානි කෑලි හැදෙන්නත් බෑ. එතකොට පාකිස්තානේ හැදෙනකොට හැදුනේ මේ ඔය 1947 තමයි ඉන්දියාවට නිදහස හම්බුනේ. එතකොට ඉන්දියාව පාකිස්තානේ වෙන් වුණා. එතකොට මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොළ පාට ප්‍රාන්ත ටිකයි මේ බෙන්ගාලි. මේක අද නම් බංග්ලාදේශයේ උනාට 1947 දී මේක නැගෙනහිර පාකිස්තානය. ඒතකොට තේරෙනවා පාකිස්තානේ ඉන්දියාවේ දෙතැනක හැදුනා. නැගෙනහිර පාකිස්තානයයි බටහිර පාකිස්තානයයි විදියට. එතකොට මෙන්න මේ චූටි තැන් වලටත් ඕන මේ පාකිස්තානයට එකතු වෙන්න. හැබැයි ඉතින් ඒවා චූටි අනිත් එක තැන් වල විසිරීලා තියෙන එක තැනක කුට්ටියක් වගේ නෙමෙයි. ඒ හින්දා ඉතින් ඒ රටවල් වලට මේ සිරාමෙදී පාකිස්තානයට එකතු වෙන්න බෑ. මොකද පාකිස්තානයට එකතු වෙනවයි කිව්වොත් මේ ඉන්දියාව මැද තියෙන හින්දා නිකන් ඉන්දියාවට වට කරලා ගැහුවා කියනවා. මේ ඒ කේස් එකකින් හින්දා මේ ඒවා නිකන් ඇත්තම කිව්වොත් මුලින් ප්‍රකාශ කරේ ස්වාධීනත්වය. ඒ කියන්නේ හරිද? දැන් ඔන්න මුස්ලිම් නොවන බහුතරයක් ඉන්නවා. මුස්ලිම් නවාබ් කෙනෙක් ඉන්නවා. එයාට පාකිස්තානයට එකතු වෙන්නත් බැරි හින්දා එයා නිකන් ස්වාධීන මතයකට එනවා. එතනදී කියන්න ඕන වැදගත්ම දේ තමයි ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය නිදහස හම්බෙනකොට බ්‍රිතාන්‍යෝ කිව්වා මේ බ්‍රිතාන්‍ය ප්‍රදේශ කියන්නේ ඔන්න දැන් ඔය ගැටුම හින්දා තමයි ඉන්දියාව පාකිස්තානය ඇත්තටම බෙදලා නිදහස දෙන්න ඕනි කියලා තීරණය කරන්නේ. මේ එතන වෙන යටි අරමුණක් තිබුණා. ඒ යටි අරමුණ තමයි අපි සහන් මාරගෙන නන්නේ. හරි. එහෙම වුණොත් මම හිතනවා ලේසි පොඩ්ඩක්. මම මේ ප්‍රභාෂ් ඒ මැප් එක ගන්නකම් අපි ගොඩක් කතා කරමු. මේ මොකද දැන් අර ප්‍රභාෂ් කිව්වා වගේ අර මේ රට ඇතුලේ තියෙන බහුතරය
මෙජෝරිටි එක මුස්ලිම් නොවන උනට පාලකයා මුස්ලිම් නවාබ් කෙනෙක්. ඒකට එයාගේ ඇත්තටම කැමැත්ත තියෙන්නේ නැත්තේ මේ පාකිස්තානට එකතු වෙන්න. මොකද එයා මුස්ලිම් පාලකෙක්. එයා කැමති පාකිස්තානට එකතු වෙන්න. උනාට ඇත්තටම මේ අර ඒගොල්ලන්ට ලොකුම බලපෑම තමයි අර ඉන්දියාවේ රට මැද ඇතුලේ විසිරලා තියෙන පොඩි පොඩි රාජ්‍යයන් විදියට. ඒකත් එක්ක මේ අර ඒගොල්ලන්ට ස්වාධීනව වෙනම රටක් විදියට ඒ අතර නැගී සිටින්න අමාරුයි. අනිවාර්යෙන් ඒගොල්ලන්ට බලපෑම් වෙනවා. ඒකට ඒගොල්ලෝ අර ඒකට කරන්න තියෙන පිළිතුර විදියට ඔප්ෂන් එක විදියට ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ අර ඒ රාජ්‍ය ස්වාධීන. ඒ කියන්නේ කිසිම ඉන්දියාවට හෝ පාකිස්තානට යන්නේ නැතුව වෙනම ස්වාධීනයි ඉන්න විදියට තමයි එහෙම කරලා තියෙන්නේ. මේ මට අයිඩියා එක ආවේ ඒ විදියට. දැන් මම ඇත්තටම ඕක ගැන ලොකුවටම හදාරපු කෙනෙක් නෙමෙයි. ප්‍රභාෂ් නම් ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් වැඩිදුර හොයලා මේ තියෙන කෙනෙක්. එතකොට අපි කතා කර කර හිටියේ මේක ඉන්දියාවට ඇයි මෙහෙම කරලා නිදහස දුන්නේ කියන එකනේ. ඒ කියන්නේ රටවල් දෙකකට කඩලා, ඒ කියන්නේ ඇත්තටම ජනවාරි අර්ගලයක් තිබුණා. ඒකත් ඇත්තටම බ්‍රිතාන්‍ය බෙදා වෙන් කර පාලනය කිරීමේ හේතු හින්දාම තමයි මේ වාරික අර්බුදය ආවේ. හැබැයි ඒ ඔක්කොටම පිටිපස්සේ තව යටි අරමුණක් තිබුණා. සාන් පේනවා ස්ක්‍රීන් එක. හරි මෙන්න මේක වෙන තමයි මේ යටි අරමුණ ඇත්තටම කිව්වොත්. මේ තියෙන්නේ සෝවියට් යුනියන් එක. අපි දවසක සෝවියට් යුනියන් එක බෙදිලා ඔය මිහයිල් ගොර්බචොෆ් යුකේදී සෝවියට් යුනියන් එක බෙදිලා රටවල් 15 ඇති වෙච්ච හැටි ගැනත් කතා කරමු. මොකද අන්න ඒකත් මේ වගේම ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. මේ තියෙන්නේ මේ ඉන්දියාව බෙදෙන යුගයේදී ලෝකෙ තිබුණු හැටි. එතකොට මේ තියෙන්නේ USSR කියන්නේ මේ සෝවියට් යුනියන් එක. මේ එතකොට සෝවියට් යුනියන් එකට මේ ඔයාලට පේනවා මෙතන තියෙනවා වර්සෝ යුනියන් එක. එතකොට වර්සෝ යුනියන් එක කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති වර්සෝ සම්මුතිය ගැන එහෙම. එතකොට මේ සෝවියට් යුනියන් එක මේ බලන්න මේ ලෝකේ ව්‍යාප්ත වෙන හැටි. කියන්නේ යුරෝපයට ගිහිල්ලා තියෙනවා වර්සෝ යුනියන් එක විදිහට. වර්සෝ යුනියන් එක ඇතුලේ ඇත්තටම ඔය අද පෝලන්තය, රුමේනියාව, ඒ වගේම නැගෙනහිර බර්ලින් එක, ජර්මනිය දෙකට බෙදලා නැගෙනහිර ජර්මනි, ඊට පස්සේ මේ ග්‍රීසිය දක්වාම මේ රටවල් ගොඩක් එක්ක තිබුණා. එතකොට මෙයාලට මෙතනින්, ඒ කියන්නේ සෝවියට් යුනියන් එක තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත වෙන එක, බටහිර දෙසට ව්‍යාප්ත වෙන එක නවත්තන්න ඕන වුණා. එතනින් තමයි ඇත්තටම කිව්වොත් මෙතන බැරි එක විදිහට ජර්මනිය දෙකට කඩලා නැගෙනහිර සහ බටහිර විදිහට බෙදන්න. බර්ලින් අර්බුදය ගැන දවසක් කතා කරමු. ඒකත් හරිම ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. අපි වෙලාව තියෙන විදිහට කතා කරමු ජර්මනිය ගැන. බර්ලින් සම්බන්ධයෙන්, බර්ලින් තාප්පේ බිඳ වැටීම ඒ සම්බන්ධයෙන්. ඒ වගේම එතනින් බෝඩරේ ගහගත්තා ජර්මනිය දෙකට කරලා. ඒ වගේම තවත් හරිම ඒ වගේම තැනක් තමයි මෙතන කොරියාව. ඒ කියන්නේ උතුරු කොරියාව මෙතන මේ සම්පූර්ණයෙන් මෙතන තියෙන කොරියා අර්ධද්වීපය. කොරියා අර්ධද්වීපේ මේ මෙතන උතුරු කොරියාව දකුණු කොරියාව විදිහට බෙදිලා නැහැ. මෙන්න මෙතනින් තමයි උතුරු කොරියාව දකුණු කොරියාව බෙදෙන්නේ. මෙන්න මෙතනමයි. එතකොට මේ එතනනොත් කොරියාව දෙකට කරලත් මේ හරහා මේ පැසිෆික් සාගරයට එන මේ එක. ඒ වගේම ජපානය යුද්ධෙන් පස්සේ ඇමරිකානු කඳවුරට නතු කර ගැනීමෙන් එයාලේ බෝඩ එක හදාගත්තා. ඒ වගේම මෙතන අපි දන්නවා මේ ඉන්දුනීසියාව, මැලේසියාව, ඒ වගේම මෙතනින් චීනට අයිති කියනවා නෑ කියනවා. ඒ වගේම තායිවාන දූපත මේ සම්පූර්ණයෙන්ම අරගෙන මේ පැසිෆික් කලාපය අයිසොලේට් කරා. මේ ආපු සෝවියට් කඳවුරෙන් ආපු සෝවියට් තුනක. එතකොට සෝවියට් තුනක රුසියාවේ පැතිරුණා. ඒ වගේම මෙතන ඇෆ්ගනිස්තාන් SR, මේ කියන්නේ සෝවියට් සමූහාණ්ඩුව. ඇෆ්ගනිස්තානය තුල සෝවියට් සමූහාණ්ඩුවක් ඇති වුණා. එතකොට මෙතන ඉරාකයේ ඒ වෙනකොට සෝවියට් සමූහාණ්ඩුවට, ඒ කියන්නේ සෝවියට් රජයක් ඇති වෙලා තිබුණේ. එතකොට තේරුණා මෙයාලට මේ අයිසොලේට් කරගන්න මේ සම්පූර්ණම, ඒ කියන්නේ සෝවියට් කලාපය තවදුරටත් එක්ස්පෑන්ඩ් නොවි රටවල් වලින් හදාගන්න ඕන බැරි එකක්. ඒ බැරි එක තමයි මෙතනින් පාකිස්තානය හරහාත් හැදෙන්නේ.
ඒකට හේතුව මේ ඉන්දියාව වෙනකොට ඉන්දියාවේ වැඩ කරමින් හිටියේ නේරුලා ඒ වගේම ගාන්ධිලා. ඒගොල්ලෝ බොහෝ දුරට සමාජවාදයේ පැත්තට නැඹුරු, ඒ වගේම චීනය එක්ක පවා ඉතාම මාව සේතුන් එක්ක ගාන්ධිලා ඉතාම කිට්ටු ප්‍රතිපත්තියක් තමයි අරගෙන ගියේ. ඒ හින්දා එයාලා දැනගත්තා කවදා හරි බ්‍රිතාන්‍ය මෙතන නිදහස හම්බ වුණොත් බොහෝ දුරට මේ සෝවියට් හුළඟ හමාගෙන ඉන්දියන් සාගරයට මේ කියලා. ඒ හින්දා ඊට කලින් මෙතනින් බටහිරට පක්ෂපාතී රටක් හදාගන්න උවමනාව ඇති වුණා. ඒ අනුව තමයි මෙතනින් බැරි එකක් හැදුනේ. නැත්තම් මේක බොහෝ දුරට එක රටක් විදිහට නිදහස ලැබුවා නම් එහෙම ඒ සෝවියට් බලපෑම සම්පූර්ණ ඉන්දියන් සාගරය පුරත් පැතිරෙයි කියලා ඒගොල්ලෝ බය වුණා. ඇත්තම කිව්වොත් මේ සාගර ටික අයිසොලේට් කරන එක තමයි ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ කරේ. පැසිෆික් සාගරය පැත්තෙන් අයිසොලේට් කරගත්තා, ඉන්දියන් සාගරය අයිසොලේට් කරා. මේ පැත්තෙන් අට්ලාන්ටික් සාගරය අයිසොලේට් කරා, මධ්‍යධරණීය අයිසොලේට් කරා. මේ සෝවියට් බලපෑම ලෝකේ පුරා යන එක නවත්තා. ඇත්තටම ඔතනින් තමයි ඔය දෙවන ලෝක යුද්ධය සහ සෝවියට් සීතල යුද්ධයෙන් තමයි මේ ලෝකේ ඇති වෙන බරපතල ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්නේ. ඇත්තම කිව්වොත් මේ අද අපි කතා කරන ප්‍රශ්නෙත් ඇත්තටම අක්මුල් තියෙන්නේ මේ මෙන්න මෙතන. මේක ගොඩක් අය කතා කරන්නේ නැහැ. ඇත්තටම මෙන්න මෙතන සීතල යුද්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයක් තමයි ඔය ඉන්දියන් පාකිස්තාන අර්බුදය ඇතුළත් ඇත්තටම තියෙන අර අපි කතා කරන යටිපෙළ ඩීප්ලි තියෙන දේ ඒක තමයි. හරි එහෙනම් අපි ආයෙමු අපේ අර කතාවට. රයිට් මම ආයෙ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් එතෙන්ට. රයිට්. හරි අපි එතකොට මේ සාන් මොන හරි තියෙනවා? නෑ මං අර මේ මතක් වෙනද අර ස්ක්‍රීන් එක ප්‍රශ්නයක් නැතුව පේනවා කියන එක තමයි කියන්න නම් හැදුවේ. මේ හරි අපි කතා කරගෙන යමු දෙන්නත් එක්ක ඉස්සරහට මේ බලමු දැන් එන්න කුතුහලේ පොඩ්ඩක් මටත් එන්න කුතුහලේ වැඩි වීගෙන එනවා වගේ මේ ගැන පොඩ්ඩක් තව හොයන්න. ඉතින් කතා කරමු. හරි මේ අපි කතා කරමු මේ දැන් මෙතන මං කියවනේ අර චූටි බ්‍රේස්ලෙට් ස්ටේට්ස් ටිකක් තිබුණා. ඒවට පාකිස්තානට එකතු වෙන්න වෙන උවමනාව තිබුණා. ඒ වුණාට ඒවා චූටි වීමත් ඉන්දියාවට නිකන් ඒවා වට කරගෙන ඉන නිසාත් ඒගොල්ලන්ට නිකන් එහෙම බෑ. ඒ හින්දා ඒගොල්ලෝ ස්වාධීනත්වය ප්‍රකාශ කරා කියලා. ස්වාධීනත්වය ප්‍රකාශ කරා සමහර අය ලෑස්ති වුණා ස්වාධීනත්වය ප්‍රකාශ කරන්න. ඒතර ඉන්දියාව ඒවට නම් වහාම ක්‍රියාත්මක වුණා. ඉතින් මේ තේරෙනවා මෙච්චර චූටි වට කරගෙන ඉන්නේ මහ විශාල ඉන්දියාව. මේ අලු පාට කෑලි. එතකොට ඉතින් මේවා කෙලින්ම පාරවල් ටික වැහුවාම වතුර ටික නැවැත්තුවාම ඒ වගේම තෙල් ටික ඒ කාලේ තියෙන්න ඕන දේවල් ටික නැවැත්තුව ගමන් ඒ ස්වාධීන ප්‍රදේශවලට දුවා ගන්න බැරුව ගියා. දුවා ගන්න බැරුව ගියපුවම ඉතින් උනේ ඇතුළින්නෙත් ඒ වගේම මුස්ලිම් ජනතාව නෙවෙයි බහුතරය ඉන්නේ මේගොල්ලෝ හින්දු බහුතරයක්. එතකොට ඉතින් නවාබ්ට එනවා ලොකු ප්‍රෙෂර් එකක් රට ඇතුලෙන් රට එළියෙන්. ඉතින් එතකොට බෑ අර ගෝඨාභයට වෙච්ච දේ තමයි උනේ. සමහර අය අකුලගෙන පැනලා පාකිස්තානයට ගියා. එහෙම නැත්නම් සමහර අය ඉන්දියාවට අර ඇක්ට් එකක් අස්සම් කරලා ප්‍රාන්තය බාර දුන්නා. එහෙමත් නැත්නම් සමහර අය යුද්ධ ඇති කරගත්තා. ඉතින් කොහොම හරි මේ වගේ එච්චර අර ලොකු ගැටුම් ඇති වුණේ අර පොඩි ප්‍රොටෙස්ට් ටිකක් ඇතුලෙන් එනකොට කට්ටිය දාලා ගියා. හැබැයි එහෙම දාලා ගියපු නැති තැන් ටිකක් තියෙනවා සහනේ. කියන්නේ අපි බලමු මේ මුස්ලිම් ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම කිව්වොත් දෙන්නෙක් ඉන්නවා ටිකක් ලොකුවට ගේම් ඉල්ලපු. එයාට ලොකුවට ගේම් ඉල්ලන්න මේ ලොකු හේතු ටිකකුත් තිබුණා. මුලින් කතා කරමු සහන් මේ ලොකුම කහ පාට කෑල්ල ගැන. මේ මට හිතෙන්නේ මේ ඒ කොටස හයිද්‍රාබාද් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඒක තමයි හයිඩ්‍රාබාද්. ඔයාලා නිකන් ලංකාව මෙතන තියෙන කොච්චර චූටියටද කියලා බැලුවොත් හයිඩ්‍රාබාද් එච්චර කොච්චර ලොකුයිද කියන එක තේරෙයි. හයිඩ්‍රාබාද් වෙනම රටක් විදිහටපත් කිව්වා ඒගොල්ලෝ. එයාලා ඇත්තටම පාකිස්තානට ගියේ නෑ. බලන්න මෙතන බංග්ලාදේශ කියන්නේ ලොකු රටක් ලංකාවට වැඩිය. බංග්ලාදේශ එක්ක සංසන්දනය කරපුවාම බලන්නකෝ හයිඩ්‍රාබාද් කියන රටේ විශාලත්වය තොරව හයිඩ්‍රාබාද් රට මෙතන හිටියේ ඇත්තටම කිව්වොත් මේ අර අපි කිව්වා වගේම නවාබ් කෙනෙක්. එතකොට එයාගේ නම නවාබ් මොහමඩ් ඩ්‍රා කියලා කෙනෙක් තමයි හිටියේ. සෝරි නවාබ් මොහමඩ් ඩ්‍රා නෙමෙයි එතන හිටියේ නවාබ්
මට චුට්ටක් නම් පැටලෙනවා මේ දවස්වල මේ හින්දු චුට්ටක් බලාගෙන කියන්නේ ඒක. නවාබ් මින් ඔස්මන් අලි ඩ්‍රා කියලා කෙනෙක් එතන හිටියේ. ඒ අසෆ් කියන රාජවංශයේ කෙනෙක්. හයිඩ්‍රාබාද්ද. එතකොට මේ එයා එච්චර අර කියන්නේ කලහකාරී නෑ. නමුත් එයා වෙනම රටක් ප්‍රකාශයට පත් කරා. විශාල රටක්. මුහුදක් නෑ. ඇතුළේ ඉතින් ලොකු රටක් ඉඳලා ඉතින් ලොකු කැපැසිටි එකක් තියෙනවා ඒ රටට. හයිඩ්‍රාබාද් වලට. ඒ වගේම මේ රටට හමුදාවක් හදාගෙන හිටියේ. ඒගොල්ලන්ට කිව්වේ රසාකස්ලා කියලා. ඒ රසාකස් හමුදාවේ හිටියෙත් ඔක්කොම මුස්ලිම් අය. හින්දු අය හිටියේ. කියන්නේ හිටියද මම දන්නේ නැහැ. ඉතින් සමහර ඉතින් හිටින්නේ නැති. උනට බහුතරය මුස්ලිම්. එයා ඉතින් මේ ඉන්දියාවේ හිටපු ලොකුම ප්‍රින්ස්ලි ස්ටේට්ස් එකේ වගේම මේ හයිඩ්‍රාබාද් කියන්නේ ඉතින් ලොකුම එක මැදියේදී. ප්‍රශ්නේ දැන් ඔන්න ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් ඉස්සරහ දෙයක්. ඇත්තටම කිව්වොත් තඩ්ඩි මුස්ලිම් රටක් හැදෙන්න යන්නේ ඉන්දියාවේ ලොකුම මැද තැන. හරිද? මේක ලොකු ප්‍රශ්නයක්. ඉන්දියාව එතකොට හිටියේ කොහොම හරි මේක අකුලනවා කියන තැනම. ඒ කියන්නේ වෙනම රටක් කියන්නේ තැනක් මේක අකුලනවා කියන තැනමයි හිටියේ. ඒ වගේම මේ රජතුමත් කැමති වුණේ නැහැ. මේ අලිට්‍රා කැමති වුණේ නැහැ. මේක නිකම්ම දාලා යන්න. ඒ වගේම එතන ලොකු පොටෙන්ෂල් එකක් තිබුණ රටක් හැදෙන්න. එතන ඉතාම දියුණු දුම්රිය සේවාවක් තිබුණා හයිඩ්‍රාබාද් රජයට අයිති. ඒ වගේම තැපැල් සේවාවක් තිබුණා. හමුදාව ඒ වගේම ලොකු වෙළඳ ආර්ථිකයක් තිබුණා හයිඩ්‍රාබාද් වලට. එතකොට ඉතින් මේ ඇත්තට මෙතන උනේ ඔතනදී ඔපරේෂන් පෝලෝ කියලා ක්‍රියාන්විතයක් දියත් කරා. ඒක කිව්වේ මේක ඇවිල්ලා පොලිස් ඇක්ටයක් කියලා. කියන්නේ ඇත්තටම කිව්වොත් මේ අර රසාකස් කියලා මම කියවනේ හමුදාවක් ඉන්නවා කියලා. රසාකස් හමුදාව මේ ඒ රටේ ඉන්න මුස්ලිම් නොවන අනිත් අයට සලකන්නේ නරක විදිහට කියලා මතයක් ගියා. ඒගොල්ලෝ ඇත්තටම කරදර කරලා තියෙනවා මේ මොකද ඉන්දියාවට එකතු වෙන්න ඕනි කියනකොට ඒ ඇතුළේ හිටපු මුස්ලිම් නොවන අය ප්‍රොටෙස්ට් කරන්න පටන් ගත්තා. අලිට්‍රාට විරුද්ධව මේ අපි ඉන්දියාවට එකතු වෙන්න ඕනි කියලා. ඉතින් එතකොට රසාකස් හමුදාව ඒගොල්ලොන්ට පහර දුන්නා කියනවා. එතකොට ඉන්දියාව කිව්වා මේ අපේ ජනතාවක් මෙතන හිර වෙලා ඉන්නවා. අර ලංකාවට කිව්වේ අර හාල් දාපු සිද්ධිය. ඒ වගේ හාල් පරිප්පු දෙන්න. ඒ වගේම කිව්වා මේ අපේ මිනිස්සු මෙතන හිර වෙලා ඉන්නවා. ඒගොල්ලොන් වෙනුවෙන් නිදහස් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි යුද්ධමය ක්‍රියාමාර්ග වලට යන්නේ නැහැ. අපි ගන්නේ පොලිස් මෙහෙයුමක් කියලා. හැබැයි ඔපරේෂන් පෝලෝ කියන්නේ ඇත්තටම ගත්තොත් හමුදා මෙහෙයුමක්. ඉන්දියන් හමුදාවට අදාළ දහස් ගාණක් හමුදාව එක වෙලාවකදී ඇතුල් වුණා හයිඩ්‍රාබාද් ඇතුළට. හයිඩ්‍රාබාද් ඇතුළට ඇතුල් වෙලා රසාකස් කියන හමුදාව විනාශ කරලා අවසානට අලිට්‍රා රජතුමාව අල්ලගෙන එයාට කිව්වා බලයෙන් පහ වෙන්න. ඒ වගේම එයාලගේ ඇක්ට් එකට අස්සම් කරන්න කියලා. ඒ වගේම අවසානයේදී එයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එයා ඇක්ට් එකට අස්සම් කරලා හයිඩ්‍රාබාද් ඉන්දියාවට බාර දුන්නා. පස්සේදී එයාට ඉන්දියන් සෙනට් සභාව වගේ එකක යම්කිසි තනතුරකුත් මේවා කරා. ඒ කියන්නේ එයා නිකන් හොඳ කෙනෙක්. කියන්නේ ඉන්දියාවේ අර රටක් හදන්න හැදුවට අර එයා නිකන් ඉන්දියාව ඇතුලේ හිටපු නිකන් ගෞරවාන්විත රාජතාන්ත්‍රිකයෙක් විදිහට තමයි එයාට මේවා කරේ. එහෙම එකක් වුණා. හැබැයි එතකොට ඉතින් ඒක යම්කිසි මේ කියන්නේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හැබැයි ලොකුම උණුසුම් තත්ත්වය ඇති වුණේ මෙන්න මෙතන. මේකට කියන්නේ ජුනගඩ් කියලා. අපි දැන් කතා කරන්නේ ජුනගඩ් ගැන. 36 මෙතන ජුනගඩ් වලදී සිද්ධ වුණේ මේ ඕගොල්ලන්ට මෙතන නැහැ මේ මෙතන මම පෙන්නන්න. මේ 36 කියන්නේ ජුනගඩ්. මේ ජුනගඩ් වලදී මෙතන හිටියෙත් මුස්ලිම් කෙනෙක්. එයාගේ නම තමයි මම අර කලින් කියපු නම් ටික බලා ගන්න වෙනවා. මේ නවාබ් මොහම්මද් ඩ්‍රා කියන කෙනා හිටියේ. එයා නම් කෙලින්ම ආයේ මේ ස්වාධීන රටවල් හදා ගැලිල්ල නෑ. මම පාකිස්තානි. ඒක තමයි එයා කිව්වේ. මම කෙලින්ම පාකිස්තානට යනවා. එයාට එහෙම කියන්න හේතුවක් තිබුණා. එයා පොඩි ප්‍රින්ස්ලි ස්ටේට් එකක් වුණාට එයාට සම්පූර්ණයෙන්ම මෙතන අද වෙනකොට මෙන්න මේ කැලේට තමයි ගුජරාට් ප්‍රාන්තය කියන්නේ. මෙන්න මේ සම්පූර්ණ කැලේ. ඒතකොට ගුජරාට් ප්‍රාන්තය ඇතුලේ තමයි අද මේ ජුනගඩ් වලට ඇති ප්‍රදේශය තියෙන්නේ. මෙතන ඇත්තටම හොඳ වෙළඳ හබ්බයක්. මෙතෙන්ට වරායක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන ඇතුළට මෙහෙම ස්වභාවික වරායක් තියෙනවා. මෙතනක් තියෙනවා ඔය වරාය.
හොඳ ආර්ථිකයක් තිබුණා මෙන්න මේ කලාපේ අදටත් මේ ගුජරාටයේ හොඳ ආර්ථිකයක් තියෙන පැත්තක්. ඒ හින්දා මේ මුහුදෙන් නිරාවරණය වෙච්ච හින්දා අර ඉන්දියාවට වට කරන්නත් බෑ. ඒ හින්දා තමයි එයා ඇත්තට මෙතන ප්‍රකාශයටපත් කරේ. ඉතින් මෙතන නම් ඇත්තටම ලොකු වලියක් ගියා. මේ ජුනගඩ් කියන පාකිස්තානි කෑල්ල මකන්න. පාකිස්තානෙන් එයාට ලොකු සපෝට් එකක් දුන්නා එතන අල්ලන් ඉන්න. හැබැයි අවසානයේට ඇතුලේ ලොකු අරගල ඇති වුණා. මිනිස්සු නවාබ්ට විරුද්ධව නැගිට්ටා. ඊට පස්සේ ඉතින් ඉන්දියන් හමුදා ඒකට ඇතුල් වුණා. එතකොට නවාබ්ට අවසානයේට පැනලා යන්න වුණා මේ එයා ඇක්ට් එකට අස්සම් කරලා දාලා ඇක්ට් එක දාලා එයා පාකිස්තානට පැනලා ගිහිල්ලා තමයි එයාගේ ජීවිතේ බේරගත්තේ. මොකද නවාබ් ඇත්තටම ඉන්දියානු හමුදාවකින් ඝාතනය වෙන්න ඉඩකුත් තිබුණලු. ඊට පස්සේ 1948 පෙබරවාරි වල එකදී ජනමත විචාරණයක් අහලා තිබුණා. එතකොට ජුනගඩ් මිනිස්සුන්ගෙන් අහලා තියෙන්නේ ඔයගොල්ලෝ ඉන්දියාව එක්ක එකතු වෙනවද එහෙම නැත්නම් පාකිස්තාන එක්ක එකතු වෙනවද කියලා. ඒකට 99.95ක් ඡන්ද ප්‍රකාශ කරලා තියෙනවා අපි ඉන්දියාවට තමයි එකතු වෙන්නේ කියලා. ඒ අනුව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ඇති ප්‍රදේශයක් බවට ජුනගඩ් පත් වුණා. ඒ වගේම මේ හයිඩ්‍රාබාද් කියන්නේ අද වෙනකොට ප්‍රාන්තයක් නෙමෙයි. හයිඩ්‍රාබාද් කියන්නේ ඉන්දියාව කොච්චර නරක විදිහටත් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ට ප්‍රාන්ත තත්ත්වයක්වත් ඇති කරලා දුන්නේ නැහැ. මෙතනදී හයිඩ්‍රාබාද් වලටත් අද වෙනකොට ඔයාලට පේනවා හයිඩ්‍රාබාද් කියන ප්‍රාන්තයක්වත් නෙමෙයි. අද කර්ණාටක ඒ වගේම ආන්ධ්‍ර ප්‍රදේශ තෙලංගනා කියන ප්‍රාන්ත තුනට අයිති වෙලා තියෙනවා. තුනට කඩලා දැම්මා හයිඩ්‍රාබාද් කියන එක. ඒ වගේම මෙතනත් තිබුණු අපි ජුනගඩ් ගුජරාට් වලට දුන්නා. ඒ කිසිම තැනකට එයාලා ප්‍රාන්තයක් විදිහට පවතිනවත් අවස්ථාව දුන්නේ නැහැ. කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ ප්‍රශ්නේ අනාගතයේදී එයි කියලා වෙන්නේ නැති ඒවා එහෙම කරලා දාන්න නැත්තේ බොහෝ දුරට. රයිට්. ඊට පස්සේ අපි කතා කරන්නේ දැන් ඔය තව තියෙනවා ඉන්ටරෙස්ටිං තරක් අපි මෙතෙන්ට එමු අන්තිමට. සහන් තව ඔයා දන්නවද මේ බෞද්ධ රටවල් ටිකකුත් ඉන්දියාවෙන් කැල්ල වෙනම හැදුවා. ඒ ටිකත් මැකුවා. මේ අපි දැන් එතෙන්ට නේද? දැන් අර කිව්වාගේ මේ දැන් ගොඩක් වෙලා කතා කරා මේ ඇත්තටම මේ අර හයිදරාබාද් වගේ ලොකු රටක් වුණත් මේ ඉන්දියාව ඒගොල්ලන්ගේ අනසකට ගත්තා. එතකොට අර අපි කතා කරපු මුලින් අපි කිව්වාගේ මේ ඉන්දියාව අර ඒගොල්ලොන්ගේ අනසක මේ මුළු ඉන්දියාවේ ඔය කැඩිලා තිබුණු පොඩි පොඩි රාජ්‍යයන් ඔක්කොගේම වතුරව ගත්ත කොහොම හරි ඔය දැන් ඔයා කියපු විදිහට සම්පූර්ණ ඔය පොඩි සම්පූර්ණ ඔය බටහිර පැත්තේ ඔය බෙන්ගාල් ප්‍රදේශය ඊට පස්සේ නැගෙනහිර පැත්තේ බෙන්ගාල් ප්‍රදේශය ඊට පස්සේ බටහිර පැත්තේ ඔය පාකිස්තානය හැරෙනකොට අනිත් හැම ප්‍රදේශයෙන්ම පහ ඉන්දියාව අල්ලගත්තානේ. අනිවාර්යයෙන්ම මේකනේ මේ බෞද්ධ රටවල් ටිකකුත් ප්‍රකාශයට පත් වුණා. දැන් උදාහරණයක් විදිහට මණිපූර් මම මෙන්න මෙතන යට දාලා දෙනවා. මෙන්න මෙතන තමයි මණිපූර්. මේ අද මණිපූර් ඉන්දියාවේ ප්‍රාන්තයක්. මණිපූර් කියන රට ඇත්තටම ඒක හරිම ඒ දැන් අරවනම් හරි රට ඇදිච්ච මේකක් තමයි අල්ලගත්තේ. මේවා නම් අල්ලගත්ත විදිහ ගැන අදටත් අර ඉන්දියාව ගැන ප්‍රසන්න හැඟීමකින් නෙමෙයි මිනිස්සු බලන්නේ. මණිපූර් කියන්නේ ඇත්තටම ඔය අදටත් මෙන්න මේ ප්‍රදේශවල තමයි ඔය බෞද්ධ සිද්ධාස්ථාන තියෙන. මෙන්න මේ පැත්ත ඇත්තටම කිව්වොත් මේ හරිය බෞද්ධ. මෙතන හිටියේ මේ මහරජා බෝධිරාජ සිං කියලා මහරජා කෙනෙක්. එයා බෞද්ධෙක් කෙනෙක්. එයාගේ ප්‍රින්ස් ලිස්ට් එක කියන්නේ නිදහස හම්බෙනකොට බ්‍රිතාන්‍යයෙන් එයාගේ ප්‍රින්ස් ලිස්ට් එක අවසන් කරලා එයා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ගියා. පාර්ලිමේන්තුවක් හැදුවා. ඡන්දෙ ඉල්ලුවා. ඒ බෝධිරාජ සිං එකෙන් දිනුවා. එයා ඒ රටේ ජනාධිපති බවට පත් වුණා. එතකොට මේ ජනතා මැතිවරණයක් පාර්ලිමේන්තුවක් එහෙම තමයි මෙයා වුණේ. හැබැයි දැන් 1947 නිදහස හම්බෙන්නේ. එතකොට 1949 සැප්තැම්බර් 21 ඉන්දියාවේ රජය මේ බෝධිරාජ සිංට මේ ජනාධිපති බෝධිරාජ සිංට කතා කරා නවදිල්ලියට එන්න කියලා. ඒක නිකන් ආරාධනාවක් නිකන් විසිට් එකක් වගේ කතා කරේ. හැබැයි එතනදී එයාවට බලපෑම් කරලා එයාව හිර කරලා එයාව අඩස්සියට අරගෙන
ඔය අපි කතා කරන එක්වීමේ ගිවිසුම. හරිද? ඒ කියන්නේ ඉන්දියාවට එකතු වීමේ ගිවිසුම බලෙන් අත්සන් කරගත්තයි කියලා කියනවා. මහරජා බෝධිරාජ සිංහ ඒකට මුලින් විරුද්ධ වුණාලු. නමුත් එයාට කියලා තියෙනවා ඔයා මේකට අත්සන් කෙරුවේ නැත්තම් සම්පූර්ණයෙන්ම ඉන්දියාව හරහා තමයි මේකට සැපයුම් යන්නේ මොහොතක් නැහැ. ආර්ථිකව හා සමාජීයව ලොකු පීඩනයක් එල්ල කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ රටට ගොඩනගෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ අනුව බෝධිරාජ සිංහ අර මානසිකව ව්‍යාකූල වුණයි කියලා. එන අවසානයේදී යාට අර ඉන්දියාවේ පීඩනය හමුවේ ඒක අත්සන් කරලා දාලා එනවා ඇරුණුකොට වෙන කරන්න දෙයක් නැහැයි කියන එයා අර නිකන් මැරෙන අවස්ථාවේදී කියලා තියෙනවා මේක මගෙන් බලෙන් ඉන්දියාව මේවා කරගත්තේ කියලා. අර එයාට ඒකට මේ එකක් තිබිලා නැහැ. අදට බෝධිරාජසිංහගේ පුතෙකුත් ඉන්නවා. මම හිතන්නේ එයා දැනට යම්කිසි ඒ ප්‍රාන්ත තත්ත්වයේ තියෙනකොට යම්කිසි දේශපාලන යම්කිසි තනතුරක් දරමින් ඉන්නේ මහරජා බෝධිරාජසිංහගේ පුතා. එයත් අදට නියෝජනය කරන මේක තමයි ඉන්දියාව මේක බලෙන් ගත්තේ කියන එක. ඒ වගේම ඒකට විශාල ජනතා නැගිටීම් තියෙනවා. යම් යම් කැරලිකාර කණ්ඩායමුත් මණිපූර් ප්‍රදේශයේ තාමත් ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ඉන්දියාවට එක්වීම වැරදි කියලා. නමුත් ඉතින් අර අපි කතා කරන දේ තමයි ආර්ථිකව රට ඉස්සරහට යනකොට අර ඇතුලේ තියෙන එච්චර මේවා ඉතින් උඩට එන්නේ නැහැ. එතකොට ඉතින් අද වෙනකොට නිකන් ඉන්දියාවේ නිකන් සාමාන්‍ය ප්‍රාන්තයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් විපක්ෂ කණ්ඩායම් ඉන්නවා ඉන්දියාවේ එකතු වුණාට. ඉතින් ඔය ආර්ථිකයේ දුර්වල කාලේ ඇත්තටම ත්‍රස්තවාදීය ඉන්දියාවේ ඇති වෙන්න ඔන්න ඔය වගේ දේවල් බලපෑවා. අද වෙනකොට නම් ඉතින් සාමකාමී එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය තමයි මණිපූර් රාජ්‍ය කතාව. තවත් බෞද්ධ රාජ්‍යයකට ඔය වගේම ෂොට් එක දුන්න ඇත්තටම කිව්වොත් ඉන්දියාව. ඒ තමයි මෙන්න මෙතන තියෙන සිකිම්. ඔයගොල්ලන්ට පේනවා සිකිම් කියන්නේ ෂූටින් එකක් දතක් වගේ උඩට නෙරලා ගිය කෑල්ලක්. මේක ඇත්තටම ඉන්දියාවේ තියෙන එකම රටවල් තුනකට මායිම් වෙන කැලමේ තියෙන සිකිම් මෙතනක් තියෙනවා. මේක නේපාලයට, භූතානයට සහ චීනය කියන රටවල් තුනට මායිම් වෙන. ඒ කියන්නේ රටවල් තුනකට මායිම් වෙන එකම ප්‍රාන්තය තමයි ඉන්දියාවේ සිකිම. සිකිම් කියන්නේ අද වෙනකොට ඉතාම ඉන්දියාවේ තියෙන පොහොසත්ම ප්‍රාන්තය. ඒක පුද්ගල ආදායම් මට මතක හැටියට ඩොලර් 8000 ගණක් හරියටම නම් ඒක ෂුවර් නෑ. පොහොසත්ම ප්‍රාන්තය තමයි සිකිම් කියන්නේ. හරිම ලස්සනයි. පොඩක් ගිහිල්ලා සර්ච් කරලා බලන්න සිකිම් කොච්චර ලස්සනයිද කියලා. හිමාලය පාමුල තියෙන, හිම වැටෙන, ඒ වගේම හරිම ලස්සන බෞද්ධ සංස්කෘතියක් තියෙන, බොහෝ කාලයක් දලයි ලාමා කෙනෙක් විසින් පාලනය කරපු, ඉන්දියාවට වැඩිය බොහෝ දුරට චීනය එක්ක ළඟ, චීන හුරුව තියෙන මිනිස්සු ඉන්න, චීන හුරුවට හැමදේම වෙන, ඉන්දියාවට අයිති නිකන් චීන කෑල්ලක් වගේ තමයි සිකීම. මේ සිකීමේ ඇතුලේ ඇත්තටම උනේ මේ තියෙන මේ සිකීම ඕගොල්ලන්ට මේ මැප් එකෙන් හොඳට බලාගන්න. මෙතන මැප් එකෙන් හොඳටම බලාගන්න පුළුවන් සිකීම කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. ඉන්දියාවේ. එතකොට මේ සිකීම ඇතුලේ උනේ මේ ටිකක් වෙනස් වැඩක්. මේ මෙතන සිකීමය මේ අර අපි කතා කරන බ්‍රහ්මපුත්‍ර ගඟ පිහිටලා තියෙන මෙන්න මේ සිකීමේ තමයි. හිමාලයේ හරහා වැටලා තියෙන කඳු තියෙනවා. එතකොට මේක සිකීමේ ගත්තාම චොග්යාල කියන රාජවංශය තමයි සිකීමේ පාලනය කරේ. 1942 වෙනකන් මේක දලයි ලාමා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය තියෙන කාලෙදි මේක නිකන් අර අපි කතා කරානේ අර නවාබ්ලා මහරජාලා. ඒ වගේ හිටියේ දලයි ලාමා කෙනෙක්. දලයිලා ඊට පස්සේ තමයි මේකට චොග්යාල රාජවංශය එන්නේ. දලයි ලාමාලා චොග්යාලට බාර දෙනවා. ඊට පස්සේ අර ඒත් මේක බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙනකොට බ්‍රිතාන්‍යයක් ඉන්න කාලෙත් මේක ඇත්තටම බ්‍රිතාන්‍යයට ඩිරෙක්ට් අයිති නැහැ. එතකොට ඒගොල්ලෝ අස්සම් කරලා තිබුණේ අර එක එක රජවල් කියන්නේ ඔය ප්‍රින්ස්ලි ස්ටේට් බ්‍රිතාන්‍යයට බාර දීපු කොටසක් තිබ්බනේ. මේක ඇත්තටම බාර දීලා තිබුණේ විදේශ කටයුතු සහ ආරක්ෂාව කියන දෙක. ඒතකොට ඉන්දියාව නිදහස ලබනකොට ඉන්දියාවට අයිති වුණේ විදේශ කටයුතු සහ ආරක්ෂාව කියන දෙක විතරයි. ඇත්තටම එතනින් තමයි අතපෙවීම ආරම්භ කරගත්තේ ඉන්දියාව. එතකොට 1950දී ඉන්දියාව සමගත් පාරිභෝගික ගිවිසුම අත්සන් කරනවා. එතකොට ඒකෙන් තමයි ඔය 1950දී තමයි බ්‍රිතාන්‍යයන්ගෙන් පස්සේ ආය ඔය ආරක්ෂාව සහ විදේශ කටයුතු ඉන්දියාව කියන රටට බාර වෙන්නේ. මොකද ඒක බල හිටියේ බ්‍රිතාන්‍ය. ඊට පස්සේ 1950දී ඒක බාර වෙනවා ඉන්දියාවට.
ඔතනදී ප්‍රශ්නේ පටන් ගන්නෙ 1960 කාලේ. ඕක තමයි මෑතකදීම ඇඳගත්ත ප්‍රාන්තය ඉන්දියාවට. රටක් ඇත්තට මේක රටක් තමයි. ඉන්දියා කියන්නේ අද වෙනකොටත් ඕක නීත්‍යානුකූලව ගත්තොත් ඕක ඉන්දියාවට අයිති නෑ. ඕකට ඉන්දියාවට තියෙන අර අර්ධ කියන්නේ ඕක නිකන් අපි කිව්වොත් ඒක ඔටෝනොමස් රීජන් එකක් වගේ. කියන්නේ ස්වදේශික බලතල තියෙනවා. හැබැයි ඉන්දියාව ආරක්ෂා සහ විදේශ ප්‍රතිපත්ති බලනවා කියන තැනින් විතරයි ඉන්නේ. ඒකට අද වෙනකොට ඒක නිකන් ඒ බලතල හරහා ඇවිල්ලා ඉන්දියාව සම්පූර්ණයෙන්ම ඒක යටත් කරගෙන තියෙන්නේ. මේ චොග්ජාල රාජවංශයේ අවසාන රජ වෙන්නේ 1962 දී. ඔය ඉන්දියාව සහ චීනය අතර නිකන් යුද වාතාවරණයක් එනවා. එතකොට ඒ වාතාවරණය ඇති වෙනකොට නිකන් සික්කීමය මේ චීන පැත්ත ගන්න කෙනෙක්. ඒක චීන හුරු ප්‍රාන්තයක්. 1962 යුද්ධෙදී සික්කීමේ ගන්නේ චීන පැත්ත කියන මේවකින්. ඒ කියන්නේ මේවකින් ඉන්දියාව ආරක්ෂාව දෙන කොටසක් ඉන්දියාවට විරුද්ධ වුණා කියන මතය තමයි ඔතන ඇවිල්ලා ඉන්දියාව ලොකු නාඩගමක් නෙවෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ බල ඝට්ටනේ සිද්ධ වෙන්නේ. එතකොට ඒගොල් එතනින් උනේ දැන් ඉන්දියාවේ කොටසක් චීනයට සපෝට් එක දෙනවා. එතකොට ඉතින් ඒ හින්දා ඉන්දියාවේ හුඟක් පරිපාලන නිලධාරීන් එවනවා ඔතෙන්ට. එතකොට ඒගොල්ලෝ කාලයක් තිස්සේ ඔතන මතෙත් ඇත්තටම වෙනස් වෙන්නේ නැති චොග්ජාල රජතුමාට විරුද්ධව, චොග්ජාල රාජවංශ රජතුමාට විරුද්ධව. එතකොට ඇතුලේ ඇත්තටම එයා ටිකක් සමාජවාදී වාමාංශික නැඹුරුවක් තියෙන කෙනෙක්. ඒ වගේම ටිකක් අර හොරකම් සහ දූෂණය අක්‍රමිකතා වගේ ඒවා තිබුණලු. ඊට පස්සේ ඉතින් මිනිස්සුම ඇත්තටම එයාට විරුද්ධ වුණා. ඒ අවස්ථාව පාවිච්චි කරලා ඉන්දියානු හමුදාවක ඇතුළට ඇවිල්ලා චොග්ජාල රජතුමාව නිවාස අඩස්සියට පත් කරලා අවසානයට ඔතන බලය ස්ථාපිත කරනවා. 1970 දී ඒක තමයි 1975 දී තමයි අතරම බලය මේවා කරන්නේ. 1970 දී තමයි අර රජාට විරුද්ධව මේ වෙන්නේ. 1974 දී සිකිම් නීති සභාව රාජවාදයට විරුද්ධව ඇක්ට් එකක් සමාජගත කරන මේ සම්මත කරනවා. ඊට පස්සේ තමයි ඔය චොග්ජාලව 1975 දී ඉන්දියානු හමුදාවේ එතකොට ඉතින් ඉන්දියාවට හොඳටම එතන ඇතුලේ අවස්ථාව ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය මෙහෙයුමක් කරලා ඔතන අපි කියනවා ඔපරේෂන් ට්වයික්ලයිට් කියලා. ඔපරේෂන් ට්වයික්ලයිට් කියන මේකෙන් සිකිම් රාජධානිය ඉන්දියාව හමුදාව ඇවිල්ලා අල්ලගන්නවා. රාජමන්දිරය වට කරලා 1975 අප්‍රේල් 14 වෙනිදා ජනමත විචාරණයක් පවත්වනවා. ඒක ඇත්තටම අහන්නේ සිකිමේ ඉන්දියාවට එකතු වෙන්න ඕනේද කියලා. ඒකෙන් 97.5% කියනවා සිකිමේ ඉන්දියාවට එකතු වෙන්න ඕනේ කියලා. ඒ ජනමත විචාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඔය හැමතැනම ජනමත විචාරණ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. නමුත් අවසානට සිකිමේ ඉන්දියාවේ කොටසක් බවට පිළිගන්නවා. ඒ අනුව මට මතක හැටියට සිකිම් කියන්නේ ඉන්දියාවේ 19 වෙනි ප්‍රාන්තය. ඒක ඇත්තටම ඔය අපි මෙතනදී කතා කරපු මේ අර අනිත් ඒවා මුස්ලිම් නවාබ්ලා හිටපු ඒවා ප්‍රාන්ත වෙන්න දුන්නේ නැති වුණාට මෙතනදී සහ මේ සිකීමේදී ඒවා අදටත් ඒ ප්‍රාන්ත තත්ත්වයම තියෙනවා. ඔය දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තව තියෙනවා මේ ට්‍රැවියන් කෝර්. මේ තියෙන ට්‍රැවියන් කෝර්. අද නම් අපි කතා කරන්නේ ඔකට කේරළේ කියලා. මෙතනත් මේ හරිම ඉන්ට්‍රෙස්ටිං සිද්ධියක් වුණේ මේ ට්‍රැවියන් කෝර් වලත් ඉන්ට්‍රෙස්ට් කියන්නේ මෙතනත් ස්වාධීනත්වය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතනදී අර එතන ඉන්න මූල රාජ්‍ය අගමැති කියලා තමයි යාව හඳුන්වන්නේ. මේ ඒක දෙමළ නෙවෙයි තෙලිඟු ප්‍රාන්තයක්. එයාගේ නම රාමසාමි අයියර්. ඔතනින් ඉල්ලනවා එයාලට වෙනම රාජ්‍යයක්. නමුත් ওই රාමසාමි අයියර්ව ඝාතනය කරන්න කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. හැබැයි එයා වෙනවා. ඉතින් අවසානයේදී අර ඉන්දියාව කියන එක ටිකක් දියුණු වෙනකොට ඔය ඉතින් බෙදුම්වාදී මතේ චුට්ටක් කැලට ගිහිල්ලා ඇත්තටම ඔතන ට්‍රැවියන් කෝර් ට්‍රැවියන් කෝර් පවා අදටත් ඔයාලට මෙතන බැලුවොත් මේ තියෙන කේරළ විදිහට ට්‍රැවියන් කෝර් ටිකක් ලොකු වෙලා කේරළ විදිහට මෙයා වෙනවා. කේරළ ප්‍රාන්තය බවට පත් වෙනවා. මෙන්න මේ කෑල්ල අද වෙනකොට මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම තියෙනවා. ඉතින් ඒ රාමසාමි අයියර් පස්සේ කාලෙක දේශපාලනයකට එකතු වෙනවා කේරළේ.
එයා මට මතක හැටියට මහ ඇමති වෙනවා හෝ ඒ ළඟට මේ තනතුරකටත් එනවා. එතකොට අද වෙනකොට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. රාමසාමි අයියර්ම ඉතින් අවසාන කාලෙදි කියලා තියෙනවා මේ එයාට ඉන්දියාවෙන් දැන් නම් කිසිසේත්ම අයින් වෙන්න උවමනාවක් නැහැ. අපි බෙදිලා ගියොත් දෙයක් නැහැ. එකතු වෙලා ඉන්දියාව එකතු වෙලා අපි අපේ අයිතිවාසිකම් දිනා ගන්න එක තමයි හරිම මාර්ගය කියලා රාමසාමි අයියර්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ ට්‍රැවියන්කෝර එහෙම නැත්නම් කේරළය කියන්නේ සාමකාමී ප්‍රාන්තයක්. ඔහොම තමයි ඉන්දියාව බලපෑම් කරලා ආපු රටවල් ටික මකාගත්තේ සහ. හැබැයි තව ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ කොහොමද වැඩේ? මේ මම දැන් අහගෙන හිටිය දැන් ලොකු වෙලාවක් මේ ඇතරම මේ අර මේ වගේ අර ඇත්තම කතාව මේ අර දැනෙනකොට තමයි පොට්ටක් අර මේක ගැන හොයන්න හිතෙන්නේ. මේ දැන් අර යව්වාගේ අර ප්‍රින්ස්ලි ස්ටේට් වලින් වටන්ගෙන ඊට පස්සේ ස්වාධීනත්වය ප්‍රකාශ කරපු රටවල් කීපයක් තිබුණා. එතකොට ඒවා කීපෙන් කීපයක් අල්ලගෙන හයිදරාබාද් ඊට පස්සේ අර ජුනගඩ් කිව්වාගේ හැම එකම අල්ලගෙන ඒ විදිහට මේ අර ඉන්දියාව බලය පතුරගත්ත විදිය අර ස්ටෙප් බයි ස්ටෙප් අර ෆ්ලෝ එක වගේ යනකොට මේ තමයි අර දැන් මට හිතුනේ මේ පොඩ්ඩක් මේවා ගැන හොයලා බලන්න ඕන. මොකද ඇත්තටම එහෙන රසවත් කතා ටිකක් තමයි තියෙන්නේ මේ අර දැන් මේ ප්‍රභාස් කිව්වා වගේ මේ අර ඒ කතාවල ඇත්තම දේවල් පොඩ්ඩක් අර හොයලා බලනකොට මේ මටත් එන කුතුහලයේ දැන් මේ හොයන්න ඇත්තටම මේ මට තියෙන අයිඩියා එකේ හැටියට දැන් ප්‍රභාස්ට මේ ගැන ලොකු අයිඩියාවක් තියෙනවා මේ අර දැන් මේවා ඇත්තටම මොකද මේ ප්‍රාන්තවලට උනේ මේ කොහොමද ඉන්දියාවට මෙහෙම උනේ මොකද්ද මේ ඇත්තටම මෙතන මේ පිටුපස්සේ වුණු කතාව මොනවද කියලා හරියටම මේ දැනගත්තට පස්සේ තමයි මේ අර ඒ රසය තියෙන්නේ. මේ ඉතින් අර මේ කතා කරගෙන අපි බලමු තව ඉස්සරහට මේ දැන් අර මටත් දැන් කුතුහලයි ඊගාවට කියන්නේ මොකද්ද කියලා මේ ප්‍රභාස්ගෙන් දැනගන්න. අනිවාර්යයෙන්. මේ හරිම ඉන්ටරෙස්ටිං මාත් මේ ඉන්දියාව කියන්නේ හරිම ආස මාතෘකාවක්. හරි. දැන් අපි කහපාට ප්‍රාන්තවලයි මේ අනිත් හැදිච්ච චුටි දැන් මේ ප්‍රශ්න නැහැ කිව්වට ඇත්තටම දැන් අපි කතා කරන්නේ මේ අලු පාට තැන් තුනක ප්‍රශ්න තුනක් ආවනේ. මේ සිකිම් ඊට පස්සේ අරුණාචල් සහ මේ ට්‍රැවියන්කෝර් වල මේ ඒ වගේ ප්‍රශ්න ආවා. දැන් අපි කතා කරන්නේ මේ මෙන්න මේ රෝස පාට. මේ එතන තමයි ඉතින් ඇත්තටම කිව්වොත් සිරා යුද්ධය ඇති වුනේ. අදටත් ඔය ගහගන්නේ මෙන්න මෙතන ප්‍රශ්නෙට තමයි. මේකට කියන්නේ කාශ්මීර් කියලා. දැන් අපි යන් කාශ්මීර් ගැන කතා කරන්න. මේ තියෙන කාශ්මීර්. මේ පාට දෙකෙන්ම පාට කරලා තියෙන කාශ්මීර්. මම පාට දෙකකින් පාට කරලා තියෙන්නේ ඇයි කියලා මම තව චුට්ටකින් කියන්නම්. මේ සම්පූර්ණම එක තමයි මේ කාශ්මීර් කියලා කියන්නේ. මෙන්න කාශ්මීර්. අද වෙනකොට කාශ්මීර් මෙහෙමයි. මේක ඇත්තටම ගෙවුවොත් ලෝක බලවතුන් ඇත්තටම න්‍යෂ්ටික බලවතුන් තුන්දෙනෙකුගේ පොර පිටියක් වෙලා තියෙන්නේ. හරියට ඇහුණත් තුනක් තමයි. මොකද මෙතන බංග්ලාදේශේ සෝරි සමහරවිට මේ චීනේ, පාකිස්තානය සහ ඉන්දියාව කියන රටවල් තුනම පොරකන ප්‍රාන්තයක් වෙලා තියෙනවා මෙන්න මේ අපි කතා කරපු කාශ්මීර් කෑල්ල. හරි. කාශ්මීර් වල ඇත්තටම උනේ සහන් මෙහෙම. මේ කාශ්මීර් වල හිටියේ දැන් අපි කිව්වනේ රෝස පාට කියන්නේ මුස්ලිම් බහුතරයක් ඉන්න හැබැයි මහරජා කෙනෙක්ගෙන් පාලනය වෙන එකක්. මෙතන හිටියේ හරි සිං කියලා මහරජා කෙනෙක්. ඒ හරි සිං කියන මහරජා මේක ඇත්තටම කිව්වොත් අර අපි කතා කරපු දඩම ප්‍රින්ස්ලි ස්ටේට් එක මෙතන තිබුණු මේ කොහෙද හයිඩ්‍රාබාද් වලින් පස්සේ ඉන්දියාවේ තිබුණු ලොකුම ප්‍රින්ස්ලි ස්ටේට්ස් එක තමයි මේ කියන කාශ්මීර්. එතකොට මේ කාශ්මීර් වල මේ බහුතරය මුස්ලිම්. ඉතින් මෙයා තීරණය කරා මං යන්නේ කොහෙටවත්. මම රටක් හදනවා. ඒ රටේ නම කාශ්මීර්. කියලා ඉතින් ස්වාධීනත්වය ප්‍රකාශ කරා. ස්වාධීනත්වය ප්‍රකාශ කරපුවාම ඉතින් අර හයිඩ්‍රාබාද් වල ඉන්දියාවට පක්ෂපාතීව ප්‍රශ්නව මෙතන පාකිස්තානට පක්ෂපාතීව ඇතුලේ අරගලාවා ඇතුලේ දැන් මේගොල්ලෝ මුස්ලිම් අය කියනවා පාකිස්තානට යන්න ඕනේ කියලා. ඒ වගේම ඉතින් දැන් මෙතන නම් ඉතින් මේ පාකිස්තානට බලන්නකො පාකිස්තාන බෝඩරේ මේ පැත්තේ හැදෙන පාකිස්තානයනේ. ඉතින් මේ පාකිස්තානයේ ඉතින් රීජන් එකේ හැම තියෙන්න බෑ. ඉතින් මේ
එතකොට ඉතින් අර පාකිස්තානෙත් අර ඉන්දියාව කරපු වැඩේම කරා. අපි මෙතන මැදිහත් වෙනවා. මේ කියලා ඉතින් මැදිහත් වුණා. මේ ඔය අපි කතා කියනවා නම් නිකන් ඔය කාශ්මීරය කියන්නේ ලෝකයේ ඇත්තටම කිව්වොත් හරිම ලස්සනම බීප් කඩක්. මෙතනින් මෙහෙම මේ ප්‍රාන්තෙ මැද්දෙන් තමයි මේ හිමාල කඳු වැටිය යන්නේ. එතකොට මේක විශාල ප්‍රාන්තයක්. තේරෙනවා ලංකාව එක්ක බලනකොට කොච්චර විශාලද කියලා. මේ තියෙන්නේ ලංකාව වගේ දෙගුණයක් තුන්ගුණයක් විතර විශාලයි. ඒ වගේම ඉතින් ලංකාව වගේ දෙගුණයක් තුන්ගුණයක් විතර භූමියෙන් විශාල වුණාට මේ අර හිමාලයේ කඳුත් එක්ක මේකේ ක්ෂේත්‍රඵලය අති විශාලයි. විශාල K9 කියන ලෝකේ දෙවැනියට උසම කන්ද තියෙන්නේ හිමාල කඳු පන්තියට අයත් මේක. උඩ ඒ කඳු වල ග්ලැසියර් මිදිලා තියෙන්නේ. හරිම ලස්සන පැත්තක්. විශාල තන පිට්ටනි නිල් කැටය වගේ වතුර ගලාගෙන යන ගංගා. ඔය පංජාබ් වලින් ගලන ගංගා පහ ඔය අපි කතා කරපු ඔය මේ ඊයේ පෙරේද පෙහෙල්ගම් වලට මේවා කරාට පස්සේ අර ජල කිවිසුමක් අත්තිට මේ ජල කිවිසුමට අයත් ගංගා ගලාගෙන යන්නේ මේ කෑල්ල හරහා. හරිම ලස්සන තැනක්. එතකොට ඉතින් මේ දැන් අපි කතා කරන්නේ මේ එතන තිබුණු බලාර්බුදය ගැන. ඉතින් මේ අර මේ පැත්තෙන් පාකිස්තානය එයා හමුදාව ඇතුල් කරා. හමුදාව ඇතුල් කරනකොට ඉතින් මේ පැත්තෙන් මේ පොර පැන්න ඉන්දියාවට. හරිද? දැන් අර වගේ නම් ඉතින් ගහනකොට ඉතින් පැනලා යන්න හරිම අමාරුයිනේ. මෙහෙන් ගහනකොට මෙයා මෙහෙන් පැන්න ඉන්දියාවට. මේ හරිසි. පැනලා ඇවිල්ලා මේ හරිසින් ඉන්දියාවේ දේශපාලන රැකවරණය ඉල්ලුවා. ඒතකොට ඉතින් ඉන්දියාව කිව්වා මේ ඒකව හරියන්නේ නැහැ. මේක අනවශ්‍ය ප්‍රශ්නයක් අපිට ඕන තමයි මේක ඕන. ඒ වුණාට ඉතින් මේ ඔයා කියන්නේ අපිට වාසියක් නැත්නම් ඉතින් අපි ඔයාට උදව් කරන්නේ මේ පුළුවන් නම් මේ ඔක අපිට ලියලා දෙන්න. අපිට ලියලා දුන්නොත් ඒක අපේ ප්‍රශ්නයක්. එතකොට අපි එන්න. එහෙම නැතුව නම් මේ අනුන්ගේ ප්‍රශ්න වලට අත දාගන්න මේ ඉන්දියාවට කිසිම උවමනාවක් නැහැ කියලා. ඉතින් හරිසින්ටත් කරන්න දෙයක් නැහැ. එයා ඉතින් හිතුවා මේ මට රජ වෙලා ඉන්නවට වැඩිය මේ මගේ එක චීනයට යනවට වැඩිය ඉන්දියාවට හොඳයි කියලා. එයාරකට අස්සම් කරා. දැන් ඔන්න එතකොට ඉන්දියාවේ ප්‍රශ්න. ඉන්දියාවේ භූමිය පාකිස්තානය ආක්‍රමණය කරනවා විදිහට තමයි දැන් ඔන්න එතකොට ලෝක දේශපාලනය පිළිගන්නේ. මොකද ඒක දීලා ඉවරයිනේ. එතකොට ඉතින් එතන මැදිහත් වුණා. එතකොට ඉතින් පාකිස්තානය එක්ක 1947 දී උතන ඇත්තරම පළවෙනි ඉන්දු පාකිස්තාන යුද්ධය ඇති වෙන්නේ ඔන්න ඔතනින්. ඊට පස්සේ ඉතින් ඕක අල්ල ගන්නවා. ඉතින් දෙගොල්ලොන්ට මෙහෙම ලොකුවට යන්න බෑ. දැන් ඔන්න ඔතනින් තමයි මෙන්න මේ කඩඉරි වලින් ලකුණු කරලා තියෙන කොටස පාකිස්තානයේ විසිනු මේ රතු පාට කොටස ඉන්දියාව විසිනු 1947 දී අල්ල ගන්නවා කියලා හිතනවා. ඒ මං එහෙම කිව්වේ ඇයි කියලා තව ටිකකින් ඔයාලට විස්තර වෙයි. මොකද මෙන්න මේ හරිය ඇත්තම ගත්තොත් දේශ සීමාවක්වත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පැති වල ගිහිල්ලවත් නැහැ. කොහෙද ඉතින් හිමාල කඳු පන්තියේ කෙළවරේ තියෙන අර ග්ලැසියර් කඳු ගැන මිනිස්සු අඩිය තියලවත් නැති තැන් ගැන මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒක ඒ ලෑන්ඩ් එකට අයිතියි කියලා. මෙන්න මේ අල්ලගන්න පුළුවන් තැන්වල තමයි මේ ලයින් ඔෆ් කන්ට්‍රෝල් කියන එක ඒ ප්‍රාන්තේ බෙදලා දාගන්නේ. LOC කියන එක. ඉතින් ඔය විදිහට තමයි ඕක 1960 ගණන් 70 ගණන් වෙනකම් ඔය විදිහට ඔහොම තියෙනවා. දෙකට බෙදාගෙන දැන් අර මං කියපු අනිත් ප්‍රශ්නේ එනවා. මෙතෙන්ට එනවා අර චීනේ මේ කියනවා අර චීනෙත් ඉතින් මේ හරිය තියෙනවා ඔය ටිබෙට් ප්‍රාන්තේ. එතකොට ඉතින් ඒගොල්ලෝ ඔය ගමන් ගියපු අඩිපාරවල් මේ කඳු හරහා වැටලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේවා දියුණු වෙනවත් එක්ක මේවා මහා මාර්ග බවට පත් වෙනවා. ඉතින් රාජ්‍ය සේවකයෝ ප්‍රවාහනය කරන බස් දාලා තියෙනවලු මේ පාරවල් හරහා. ඔක ඉතින් ඉන්දියාව දැනගන්නකොට ටිකක් කල් ගිහිල්ලා. ඉතින් ඉන්දියාව අහනවා මේ ඔයාලා මේ අපේ මේ රට උඩින් මේ පාරවල් හදලා තියෙන්නේ මේ. ඒ චීන කියනවා නෑ නෑ. ඕවා අපේ මිනිස්සු ඒ කාලේ ඉඳන් ගිය පාරවල්. කරත්ත ගියා, පයින් ගියා. දැන් අපි ඔය පාරවල් හදලා තියෙනවා. මේක අපේ කෑල්ලක්. ඔන්න ඔතනින් තමයි ඉන්දියාව පාකිස්තානෙත් එක්ක චීනය හැප්පෙන තැනත් එන්නේ. ඉතින් මේ එතනින් තමයි මෙන්න මේක එන්නේ. පාකිස්තානයේ චීනය ඉතින් ප්‍රශ්න විසඳ ගන්නවා මේ කෙලින්ම පාකිස්තානයේ චීන කියන අයිස් කඳු ටික දීලා දානවා චීනට. මේ කොළ පාට සහ නිල් පාට මේ කළු පාට සහ නිල් පාට කෑලි වලින් ඇත්තටම තියෙන්නේ මේ ඒ පාකිස්තානයේ ඉන්දියාව චීනට දීපු කෑලි. එතකොට මේ මෙන්න මේ රතු පාටින් තියෙන්නේ ඔය යුද්ධ කරලා ඉන්දියාවක යුද්ධ කරලා චීනය ඇත්තටම අත්පත් කරගත්ත කෑල්ලක්. ඒකට කියන්නේ අක්සායි චීන් කියලා. අද වෙනකොට මෙන්න මෙහෙම කෑලි වලට අර ලස්සන කාශ්මීරයේ කැල්ල ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාව පැත්තේ ප්‍රාන්ත දෙකක් තියෙනවා. එක ප්‍රාන්තයක් ජම්මු සහ කාශ්මීර කියන ප්‍රාන්තේ.
අනිත් එක ලඩක් කියන ප්‍රාන්තය. මේ ලඩක් කියන ප්‍රාන්තයේ ඉන්න බෞද්ධ ජනගහනය. ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ඉන්නේ හින්දු ජනතාව. ඒ වගේම පාකිස්තානයේ පැත්තේ තියෙන තවත් ප්‍රාන්ත දෙකක්. ජිල්ගිට් බල්ටිස්තානය සහ මේ පැත්තට කියන්නේ අසාඩ් කාශ්මීර් කියලා. අසාඩ් කාශ්මීර් කියන්නේ නිදහස් කාශ්මීරය කියන තේරුමෙන්. ඒ වගේම චීනයේ පැත්තේ තියෙන අක්සයි චින් කියන ප්‍රදේශය. ඒ වගේම මෙතන මේවා නිම්න ප්‍රදේශ. මෙන්න මේ ප්‍රදේශය සහ අක්සයි චින් කියන එක. ඒ වගේම මෙන්න මෙතන කොටසකුත් පහුකාලීනව චීනෙන් අල්ලගත්තා. අද වෙනකොට මෙන්න මේ විදිහට න්‍යෂ්ටික බලවතුන් 3 දෙනෙක් පය ගහගෙන ඉන්න කෑල්ලක් බවට අයි සුන්දර කාශ්මීරය අද වෙනකොට පත් වෙලා තියෙනවා චීනය, පාකිස්තානය සහ ඉන්දියාව. ඔතනින් දැන් අපි කතා කරන්නේ චීනය ඉන්දියාවයි යුද්ධකට ආවයි කියලා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ චීනය ඉන්දියාව යුද්ධ කරේ ඔය තමයි චීනය ඉන්දියාව යුද්ධ කරපු එක තැන. හැබැයි චීනය ඉන්දියාවයි තව තැන් යුද්ධ කරා. මේ හැම එකටම හේතුව කුමාරවර්ය රාජ්‍යය තමයි. ඒ කියන්නේ දැන් මෙතනත් තේරෙනවානේ මේ රාජ්‍ය ඉන්දියාවට දීලා තියෙන හරි දෙයක් බලන්නේ නැතුව. ඒ කියන්නේ ඉතිහාසික සීමාවක් නැතුව චීනටත් මේ භූමියේ අයිතියක් තිබිලා තියෙනවා. ඒව හොයන්න නැතුව කෙලින්ම අරක දඩස් ගාලා ඉන්දියාවට බ්‍රිතාන්‍ය යනකොට ගහලා දැම්මා. එතනින් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන. ඒතන තායන තමයි මේකට චීනය අය කියන්නේ දකුණු ටිබෙටේ කියලා. හරිද? හැබැයි ඉන්දියාව ඔකට කියන්නේ අරුණාචල් ප්‍රාන්තය කියලා. මේ උඩින් මේ කඩේරි වලින් තියෙන්නේ ටිබෙට්ටේ. මේ උඩ කඩේරි වලින් තියෙන ටිබෙටේ. මේ රතු පාටින් ලකුණු කරලා තියෙන දකුණු ටිබෙටේ. එහෙම නැත්නම් චීනය කියන විදිහට දකුණු ටිබෙටේ. එහෙම නැත්නම් ඉන්දියාව කියන විදිහට මේක තමයි ඒගොල්ලන්ගේ අරුණාචල් ප්‍රදේශය. ඉතින් එතනත් ඇත්තටම තියෙනවා අර කතාව තමයි මේ හොයන්න බලන්න නැතුව ගහන ඉරි හින්දා ලෝකේ ඇති වෙන ප්‍රශ්න අදටත් යුද්ධ කරනවා ඒගොල්ලෝ. අද දැන් නම් යුද්ධේ වලට සමනය වෙලා තියෙන්නේ. හැබැයි කාලෙකදී උතන ලොකුවටම යුද්ධ කරා. දැන් අපි කතා කරා මෙන්න මෙතන යුද්ධ කරා. මේ අක්සයි චින් මෙන්න මේ කෑල්ලේ. ඒ වගේම මෙතන යුද්ධ කරා. හරිද? මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි මම දැන් ඔය කිව්වේ. මෙතන මේ මැක්මහන් රේඛාව කියලා හිතින් තමයි මේක දෙකට බෙදුවේ. මැක්මහන් කියන රාජ්‍ය නිලධාරියා බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරියා ශිම්ලා සම්මුතියේ තමයි මැක්මහන් රේඛාව ගහන්නේ. එතනින් තමයි මේ චීන කොටසක් ඉන්දියාවට ආවා කියන එක කියන්නේ. ඒ වගේම ඉන්දියාව කියනවා නෑ මේක අපිට අයිති. මැක්මහන් රේඛාව නෙමෙයි මොකෙන් ආවත් දැන් මේක අපේ. දැන් ලෝක පිළිගන්නේ මේක අපේ කියලා. මේක අපේ. ඔක තමයි ඒගොල්ලෝ කියන්නේ. චීන කියනවා නෑ එහෙම නෑ ඓතිහාසික සීමාවන් ඇතුලේ මේක අපේ දකුණු ටිබෙටේ කියලා. ඉතින් ඒ දෙපැත්තම ඉතින් සාධාරණ හේතු තියෙනවා. නමුත් ඒක ඇත්තටම ගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක් හොයලා බලන්නේ නැතුව රටවල් බෙදන එකෙන් ඇති වෙච්චි අනවශ්‍ය ගැටලුවක්. හරිද? ඉන්දියාව දැන් අපි කතා කරා ඒ ප්‍රශ්නේ ඉන්දියාවේ කී තැනක තියෙනවද කියලා. ඒ ප්‍රශ්නේ. ඉතින් ඔක තමයි අරුණාචල් ප්‍රදේශය සම්බන්ධයෙන් ඇති වෙච්චි ප්‍රශ්නේ. ඒ වගේම ඉතින් ඔතන විතරකුත් නෙමෙයි චීනය යුද්ධ කරේ. ඒ තමයි තව තැනක් තියෙනවා. මේ ටිබෙට් සිකිම් වල අර මං කිව්වා සිකිම් චීනට බරයි කියලා. ඉතින් මේ සිකිම් වල ඩක්ලාම් කියලා පොඩි ප්‍රදේශයක් තියෙනවා. ඒ ඩක්ලාම් කියන ප්‍රදේශය චීනයට අයිති කියලා කියනවා. ඉතින් එතන සම්බන්ධ කරගෙනත් ඔය චීනය සහ ඉන්දියාව අතර එබිලා ගියපු පොඩි ත්‍රිකෝණාකාර කැල්ලක් මම කොහෙද තියෙන්නේ කියලා නම් දන්නේ නැහැ. සමහර විට මෙන්න මේ තුඩ වගේ කොටස වෙන්නත් ඇති. හරියටම දන්නේ නැහැ. මේ පොඩක් එක සර්ච් කරලා හවුස් හරි ඉන්නවා නම් බලන්න ඒ ඩක්ලහම් තියෙන්නේ කොහෙද කියලා. එතනත් ඔය මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමයි මෙයා වුණේ. ඊට පස්සේ ඔය ඊට පස්සේ ඉතින් එතන ආරක්ෂාව බාර කොහොමත් ඉන්දියාවට. ඉතින් ඉන්දියාව එතන මේවා වෙනවා. ඊට පස්සේ තමයි ඔතන එන්නේ. ඒ වගේම තව හතරවෙනි තැන මෙන්න මෙතන. මෙන්න මෙතන මම අර පෙන්නපු මෙන්න මේ චූටි කෑල්ල. මෙතන මෙන්න මේ මැප් එකේදීත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කෑල්ල. මෙතනදී අපි ඔතෙන්ට කියන්නේ ගැල්වාන් කඳවුරේ ගැටුම කියලා. ඒක ඇති වෙන 2020 දී ඇත්තටම. ඉතාලම මෑත කාලෙදී. එතනදී මේ ඇත්තටම තව චීනය සහ ඉන්දියාව අතර ටිකක් උණුසුම්කාරී තත්ත්වයක් වෙනවා. දෙපැත්තේ හමුදාව වෙඩි තියා ගන්නවා. යම් අය මැරෙනවා. ඉතාම මෑතක 2020 දී වෙච්ච එකක්.
ඉන්දිය හමුදා සෙබළු 20ක් මරණයි කියලා කියනවා. අද වෙනකොටත් ඔය ග්ලැසියර් ප්‍රදේශවල තියෙන හමුදා මුර පොළවල් ගොඩක් ඔය ප්‍රදේශවල තියෙනවා. ඔන්න ඕක තමයි ඉන්දියාව සම්බන්ධයෙන් දැන් අපි කතා කරා මේ ප්‍රශ්නය කුමාරවර්ධන රාජ්‍ය සම්බන්ධයෙන් ඔඩු දුවලා තියෙන්නේ කොහොමද කියලා. සහන් ඊගවට අපි මේකෙන් බංග්ලාදේශ පැත්ත මේ සමවෙන්න පාකිස්තාන පැත්තටත් හැරෙමු. පාකිස්තානටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ බෙදීම හින්දා ඇති වෙච්ච. දැන් අර මේ කතා කරා වගේ දැන් අපි දැන් කීපයක්ම කතා කරා මේ ඉන්දියාව ඔය අරුණාචලම් ප්‍රදේශය ඊට පස්සේ සිකිම් කියන ප්‍රදේශය ඊට පස්සේ අර උඩ උත්තර ප්‍රදේශවල තිබුණු මේ කාශ්මීර. කාශ්මීර් කියන ප්‍රදේශය ඔය ඔක්කොම චීනෙත් එක්ක ගැටලු ඇති වෙච්ච ප්‍රදේශ කීපයක්. අනිවාර්යෙන් දැන් ඉන්දියාව තමන්ගේ බල ප්‍රදේශ ව්‍යාප්ත කරගන්න මේ try කරා වගේම අනිවාර්යෙන් කතාවක් ඇති මේ ඔය පාකිස්තානෙත් අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ බල ව්‍යාප්තියට මේ කොහොමද කටයුතු කරේ කියලා. මේ ඉතින් මේ ඇතරම බලමු ප්‍රවාස් මේ අපිට පොඩක් කියමු පොඩක් ඒක කොහොමද වුණේ කියලා මේ පාකිස්තානේ කොහොමද අතීතයේ ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ නැති ඔය ඉන්දියාව වගේම ඔය අද ඉන්න ඔය අදත් මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් තියෙන අතීතයේ වෙච්ච සිද්ධීන් බලපාන්නත් ඇති මොනවද ඒ සිදුවීම් ටික අපි පොඩ්ඩක් කතා කරමු මේ කොහොමද ඒ වුණේ කියලා. අනිවාර්යෙන්. අපි දැන් කතා කරන්නේ පාකිස්තානයේ දැන් මේ කියන්නේ බංග්ලාදේශයේ බිහිවීම කියන එක. අපි කතා කරා පාකිස්තානය කියන රට හැදුනේ මේ බෙන්ගාල් ප්‍රදේශ සහ මේ අර අනිත් පැත්තේ තිබුණු කුමාරවර්ණ රාජ්‍ය එකතු වෙලා. එතකොට මේ අපි දැන් කතා කරන්නේ බෙන්ගාල් ප්‍රදේශයේ නැත්නම් බංග්ලාදේශයේ පාකිස්තානයෙන් වෙන් වෙලා ගිය එක ගැන. එතකොට මේ මෙතනදී ඇත්තරම වෙන්නේ මේ බෙන්ගාල් ප්‍රදේශයේ ජනතාව පාකිස්තානය විසින් මේ නොසලකා හරිනේ. කියන්නේ අපි කිව්වා මේ පැත්ත නවාබ් කෙනෙක් තමයි මේ තියෙන බෙන්ගාල් බංග්ලාදේශයේ. මේ තියෙන්නේ 1970 ඉලෙක්ෂන් 69 70 ඉලෙක්ෂන් රිසල්ට් එක. මේ තියෙන පාකිස්තාන් මයින්ලන්ඩ් එක. මේ තියෙන නැගෙනහිර පාකිස්තානයේ නැත්නම් අද වෙනකොට බංග්ලාදේශය. එතකොට මේ ප්‍රභාස් පොඩ්ඩක් මේ ඔක අර උඩ සිතියමෙන් පැහැදිලි ඒ කියන්නේ මං කියන්නේ දැන් මේ මෙන්න මේ දෙකයි අර තියෙන්නේ මෙන්න මේ ස්ථාන දෙකයි ඔය බෙන්ගාලය සහ මෙන්න මේ තියෙන ඔය පාකිස්තාන් මේන්ලන්ඩ් එක. මේ තියෙන බෙන්ගාලය. මේ දෙක තමයි අතන තියෙන්නේ. මටත් එකපාර පොඩි අපහැදිලිතාවයක් ආවා. මං ඒක හොඳට පොඩ බලනකොට තමයි මටත් ඒක පැහැදිලි වුණේ. මේ එකයි. එතකොට මේ තියෙන්නේ මේ දෙක නිකන් එක තැනට අරගෙන මේ තියෙන්නේ පාකිස්තාන් මේන්ලන්ඩ් එක, මේ තියෙන්නේ බංග්ලාදේශය. මේ එතකොට මෙතන ගත්තාම මේ ඔය බංග්ලාදේශයේ ජනතෙන් මෙතන බලනකොටත් ඔයාලට පේන්නේ නැති මේක හැදිලා තියෙන්නේ ප්‍රින්ස්ලි ස්ටේට්ස් වලින්. හරිද? ප්‍රින්ස්ලි ස්ටේට්ස් වලට අයිති නැති කැරි චුට්ටයි තියෙන්නේ. මේක කෙලින්ම ප්‍රින්ස්ලි ස්ටේට් එකක් නෙමෙයි. මේ ඔක්කොම ප්‍රින්ස්ලි ස්ටේට්ස්. හරිද? ඉතින් එතන අරුබුදයක් තියෙන්නේ නැති අරගොල්ලන්ව නොසලකා හරින්නේ. කියන්නේ යාළ නිකන් අඩු කුලේ කට්ටියක් විදිහට දකින්නේ. ඇත්තට මේගොල්ලෝ එහෙම තමයි දැක්කේ. ඒගොල්ලෝ මුස්ලිම් වුණත් මුස්ලිම් අය අතරේ බෙදීමක් තිබුණා. මේ පාකිස්තාන් මේන්ලන්ඩ් එකේ කට්ටිය කතා කරන්නේ උර්දු භාෂාවෙන්. මේගොල්ලෝ කතා කරන්නේ බෙන්ගාලි භාෂාවෙන්. මේ භාෂා අර්බුදය තදටම ආවා. ඒකට එතන ආපු අර්බුදයේ හින්දා ඇත්තටම බංග්ලාදේශය දෙකට බෙදෙන තැනට යනකම් ගියේ මේ අර්බුදය. ඉතින් බංග්ලාදේශය එතන බෙන්ගාල් ප්‍රදේශයේ මිනිස්සු ඒකට විරුද්ධව එකතු වුණා. අවසානයේදී අපි මේක ඇත්තටම ගත්තොත් නැගෙනහිර පාකිස්තානයේ හරිද නැත්නම් බංග්ලාදේශ ප්‍රදේශයේ ඔය උර්දු භාෂාව කියන්නේ උර්දු භාෂාව විතරයි මේක රාජ්‍ය භාෂාව. බෙන්ගාලි භාෂාවට තැනක් නැහැ. ඒ හින්දා 1952 පෙබරවාරි 22 වෙනිදා 21 වෙනිදා බෙන්ගාලි භාෂා සටන කියන එක තියෙන පටන් ගත්තා. එතනදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ දෙන්නෙක් සීතාල් සහ රෆීක් තුන්දෙනෙක් සීතාල් රෆීක් සහ ජබාර් කියලා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ තුන්දෙනෙක් පොලිස් වෙඩි තැබීමකින් මරණයටපත් වුණා. අද වෙනකොටත් යුනෙස්කෝ වලින් නම් කරලා තියෙන ජාත්‍යන්තර භාෂා දිනය යෙදෙන්නේ අන්න එදාට අන්තර්ජාතික මව් භාෂා දිනය. එතකොට 1970 දී
පාකිස්තාන් මහමැතිවරණය තිබ මේ ෆොටෝ එක තියන්නේ ඔන්න පාකිස්තාන් මහමැතිවරණය ප්‍රතිඵල. ඕගොලොන්ට බැලුවොත් තේරෙනවා මුළු බංග්ලාදේශ තියෙන ප්‍රදේශයම එකම එක පාටක් තියෙන. ඒ කියන්නේ එකම එක පක්ෂයක් දෙන්නේ. ඒ පක්ෂ නම තමයි අමාමි ලීගය. එතකොට ඒක අමාමි ලීග් පක්ෂය ඒ කලාපේ වෙන්ගන කියන බංගලාදේශ කලාපයට වෙන්ගන මන්ත්‍රී දුර 167 160ක් දින ගැන විපක්ෂයට තිබුණ මන්ත්‍රී දුර 7යි. එතකොට ඒ සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව පාකිස්තානයේ ආණ්ඩුව පිහිටවන්නත් ඇති. හරි දෙකන කෙලිම අමාමි ලීගයට පාර්ලිමේන්තු සුපිරිසුදු බහුතරයක් ආවා. ඒක පාකිස්තානය කිසිසේත්ම එක්ස්පෙක්ට් කරේ නෑ හැම එක දෙයක් වෙයි කියලා. ඉතින් මේ භාෂා අර්බුදය කොච්චර දුරදිග ගිහිල්ලාද කිව්වොත් මේ කියන්නේ පාකිස්තානයේ දැක්කේ මේ අමාමි ලීගේ ත්‍රස්තවාදයක් විදියට. ඉතින් මේ ඒගොල්ලෝ කැමති වුණේ නැහැ අගමැතිකම දෙන්න අමාමි ලීගේ නායකයා. එතකොට හිටියේ මුජිබුර් රහ්මාන් එයා ෂේක් මුජිබුර් රහ්මාන්. හරි ෂේක් මුජිබුර් රහ්මාන් තමයි එයාගේ නම. එතකොට දෙන්න කැමති වුණේ නැහැ අගමැතිකම. ඉතින් මුජිබුර් රහ්මාන් කිව්වා නෑ නෑ මට ওই පාකිස්තානයේ අගමැතිකම ඕනේ නැහැ. මං සටන් කරන්නේ මගේ රටේ ස්වාධීනත්වය ගැන කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රකාශය අල්ලගෙන ලොකු ප්‍රචණ්ඩත්වයක් පාකිස්තානය විසින් බංග්ලාදේශය මත මුදා හැරියා. ඕක ත්‍රස්තවාදී මේ එකක් කියලා බංග්ලාදේශ ප්‍රදේශයට හදිසි නීතිය ඒ වගේ යුද නීතිය පැනවලා පාකිස්තාන් හමුදාව ඇතුල් වෙලා සම්පූර්ණයෙන්ම එතකොට බෙන්ගාලයට කියන්නේ 167 160ක් දින්නයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ සලකනවා මුළු බංග්ලාදේශයේම ඉන්න ත්‍රස්තවාදී විදිහට. මිනිසුන්ව මැරුවා. කාන්තාව දූෂණය කරා. එතකොට ෂේක් මුජිබුර් රහ්මාන්ගේ පවුලේ කට්ටිය හොයලා ඔක්කොම මරලා දැම්මා. මිනිස්සු ගොඩක් මරලා දැම්මා. එතකොට ෂේක් මුජිබුර් රහ්මාන්ගේ දුව විතරයි බේරුනේ. එංගලන්තයේ අධ්‍යාපනයට ගිහිල්ලා හිටියේ. ෂේක් මුජිබුර් රහ්මාන්ව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ආව පාකිස්තානයට අරගෙන ගියා. ඔන්න ඔහොම ඔය තත්ත්වය යනකොට ඉන්දියාවට ඉතින් ඕක ඉතින් ටිකක් රජ මගුල්. මොකද ඉන්දියාව බෙදලානේ මේක හැදුවේ. දැන් උන් දෙගොල්ල ගහගත්ත චුට්ටක් ඉන්දියාවට සතුරුයිනේ. එතකොට ඉතින් මේකට ඉන්දියාව සපෝට් කරා බංග්ලාදේශ පැත්තට. ඒගොල්ලෝ එතනදි කිව්වේ මේ සරණාගතයෝ බෝඩර් ක්‍රොස් කරලා ඉන්දියාවට එනවා මේක කරදරයක්. ඒ හින්දා අපි මේකට මැදිහත් වෙනවා කියලා. ඉතින් ඒ මැදිහත් වීම කරා. ඒ අනුව බංග්ලාදේශයට අවසානයේදී ස්වාධීන රටක් විදිහට බිහි වෙන්න පුළුවන් වුණා. විස්තර තියෙනවා. ඉතින් ඒකේ කොහොමද උනේ කියලා. ඉතින් ඇත්තටම එහෙම මෙයා වුණා. ඉතින් එතනින් බංග්ලාදේශය දෙකට වුණා. ලෝකේ බංග්ලාදේශය කියන රට පිළිගත්තා. අපහු ෂේක් මුජිබුර් රහ්මාන් නිදහස් කරා. ෂේක් මුජිබුර් රහ්මාන් මේකේ පළවෙනි අගමැති වුණා. එතකොට අර එයාගේ එංගලන්තේ ඉගෙන ගනිමින් හිටපු දුව තමයි ෂේක් හසීනා වුණේ. මේ ගිය අවුරුද්දේදී බල අරගලයකින් බංග්ලාදේශයෙන් නෙරපපු අගමැති ෂේක් හසීනා. එතනත් ඉතින් හරිම ඉන්ට්‍රස්ටිං විස්තර ටිකක් තියෙනවා බංග්ලාදේශ අරගලය සම්බන්ධයෙන්. අපි වෙන දවසක් කතා කරමු ඒවා. එතකොට එහෙම තමයි අතරම බංග්ලාදේශයේ සිද්ධිය සිද්ධ වුණේ. ඔක තමයි පාකිස්තානට තියෙච්ච පළවෙනි ප්‍රශ්නේ. අපි දැන් කතා කරනවා මේ වෙනකොට පාකිස්තානයේ තියෙන අනිත් ප්‍රශ්නේ ගැන. මේ තමයි බලුචිස්තාන් අර්බුදය. අර ගිල්ගිට් බල්ටිස්තාන් කියවනේ මම මෙන්න මේ ජම්මු කාශ්මීරයේ ගිහිච්ච ඒ බල්ටිස්තාන් නෙමෙයි මේ බලුචිස්තාන්. හරිද? මේක ඇත්තරම ගත්තොත් බලුචිස්තානය ගත්තහම මේකේ ඉන්නේ බලුචිස්තාන් කියන බලෝචි කියන ජනතාව. බලෝචි කියන්නේ දැන් මේ බලෝචි මිනිස්සුන්ටත් රටක් කියලා එකක් නැහැ. ඒගොල්ලෝ එක ජනතාවක් ලෝක රටවල් 3ක ඉන්නවා ඒගොල්ලෝ. 146ක් විතර ඉන්නේ පාකිස්තානයේ බලුචිස්තාන් කියන ප්‍රාන්තේ. 140ක් ඒගොල්ලෝ ඉරානයේ ඉන්නවා. 114ක් ඇෆ්ගනිස්තානයේ ඉන්නවා. එතකොට ඒ වගේ ලෝකේ රටවල් කීපයක ජීවත් වෙන ඒ රටක් නැති මිනිස්සු ඉන්නවා. අපි කුර්දිස්තාන් කියලා කුර්දි මිනිස්සුත් එහෙමයි. ඔය වගේම මීට අසන්නම් ප්‍රදේශයක ඉන්නේ. අපි වෙනම දවසක ඒ හැදිච්ච නැති රට ගැනත් කතා කරමු. ඒක විශාල මාතෘකාවක් කුර්දිස්තානය කියන්නේ. හැදිච්ච නැති රටක් ලෝකේ අනාගතේ හැදෙයි සමහර විට ඒ රට. දන්නේ නැහැ ඉතින් මේ එක. මේ බල්චිස්තානට තියෙන තේ ප්‍රශ්නෙම තමයි.
ඇත්තටම කිව්වොත් ඒ රටවල් හැදෙනවා කියලා ලෝකේ කතා කරන එක පවා ත්‍රස්තවාදී කියලා තමයි පිළිගන්නේ. ඉතින් එයාගේ හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් රටක් නැති ජාතියක් තමයි බලෝචි මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ ස්වාධීන වෙන්න දැන් මේ වෙනකොට උත්සාහ කරනවා පාකිස්තානයෙන්. ඔයගොල්ලෝ තේරෙනවා මේ මැප් එක ගත්තාම බලුචිස්තානය කියන්නේ කොච්චර ලොකුයිද කියලා. දැන් ඉතුරු වෙලා තියෙන පාකිස්තානෙ මෙච්චරයි. බංග්ලාදේශය ගැලවුණාට පස්සේ ඒකනුත් අතිවිශාල ප්‍රමාණයක් ගැලවුණොත් මේ බලුචිස්තානය ගැලවුණොත් මෙන්න මේ පොඩි ප්‍රදේශය විතරයි ඉතුරු වෙන්නේ. බලුචිස්තානය ඉතින් ඇත්තටම ඇති වෙන්න ප්‍රශ්න තමයි මේ මෙතන තිබුණේ කලාට් කියලා බලුචිස්තාන් ප්‍රදේශයේ මේ කුමාරවර රාජ්‍යයක්. මේක 1947 දී ඒගොල්ලෝ කැමති වුණේ නැහැ පාකිස්තානට එකතු වෙන්න. එයාලට ඕනේ ස්වාධීනය. හැබැයි ඒගොල්ලෝ මුස්ලිම් හින්දා සහ පාකිස්තානයේ එයාලට ප්‍රෙෂර් කරපු හින්දා අවසානට ඒගොල්ලෝ කලාට් පාකිස්තානයේ ප්‍රදේශයේ කුමාරවර රාජ්‍ය පාකිස්තානයට අයිති වුණා. ඉතින් එතන ඉඳන් දිගටම ওই බලුචිස්තාන් බෙදුම්වාදය සම්බන්ධව අයිඩියා එක තිබුණා. හැබැයි මේක උත්සන්න වෙන්නේ මේ පහුගිය දවස්වල ගත්තොත් ඒ බලුචිස්තානය තමයි පාකිස්තාන් ප්‍රදේශයේ තියෙන අඩුම ආදායම සහිත ප්‍රාන්තය වෙන්නේ. ඒ වගේම මේකේ අධික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ජනගහනය ඉතාම අඩුයි. අගනගර වෙන්නේ ක්වටා කියන නගරේ. හරිම ලස්සනයි. ඒ වගේම ඉතින් ප්‍රශ්නේ කාන්තාර තියෙන ප්‍රදේශයක්. ස්වභාවික සම්පත් අතිවිශාලයි. ඒ වගේම පාකිස්තානයට තියෙන විශාලතම මුහුදු තීරය අයිති වෙන්නේ බලුචිස්තානය හරහා. ඒ වගේම චීනය ඔය අபிසේදමාවත කියන එක ගිහිල්ලා තියෙන්නේ පාකිස්තානය හරහා බලුචිස්තානය හරහා. චීනය ආයෝජනය කරපු විශාල වරායක් තියෙනවා. ඒ වගේම ඉරානය සමග දේශ සීමාව බෙදාගන්නේ බලුචිස්තානයේ. ඉතින් විශාල වැදගත්කම් ප්‍රමාණයක් තියෙනවා. අද වෙනකොට බලුචිස්තානය කියනවා පාකිස්තානයෙන් වෙන් වෙන්න ඕනේ කියලා. අර කලාට් වලින් අහු මතය අද වෙනකොට තීව්‍ර වෙලා තියෙන්නේ. අද බලුචිස්තාන් නිදහස් ව්‍යාපාරය නැත්නම් BLA කියලා කියන්නේ බලුචිස්තාන් ලිබරේෂන් ආමි කියන එක. අද වෙනකොට ඒගොල්ලෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරනවා. පහුගිය දවස්වල අපිට මතකයි අර එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් ඒගොල්ලෝ පැහැරගත්ත එකට බෝම්බ තියලා ප්‍රාණාපකාරී විශාල සංඛ්‍යාවක් එක එක කරේ BLA එක. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් අද වෙනකොට අර අපි කිව්වනේ ඉන්දියාව ගැන කතා කරද්දී දියුණු වෙනකොට තියෙන බෙදුම්වාදය මැකෙනවායි කියලා. හැබැයි පාකිස්තානය කියන්නේ දිගින් දිගට ආර්ථික අතින් කඩාගෙන වැටෙන අපි වගේම IMF එකකින් පිටකින් ජීවත් වෙන රටක්. ඉතින් රට ආර්ථික වශයෙන් දුර්වල වෙනකොට අභ්‍යන්තර ගැටුම් මතුවලා එනවයි කියන්න තියෙන හොඳම උදාහරණයක් තමයි පාකිස්තානය. අද වෙනකොට ඉතින් BLA එක ඒකට විරුද්ධව නැගිටලා තියෙනවා. ඒක ඇත්තටම බලුචිස්තානයේ ආර්ථිකයේ අනිත් පාකිස්තාන් ප්‍රදේශවල ආර්ථිකයට වැඩිය දුර්වල වීම තමයි ඇත්තටම අභ්‍යන්තරිකවත් BLA එකේ නැගිටීමට වෙලා තියෙන. අපි දන්නා ඉතින් බොහෝ දුරට ඒගොල්ලෝ මේ වෙනකොට ඉන්දියාවෙන් ඉඳලා තියෙන ඒගොල්ලෝ වෙනම රටක් විදිහට පිළිගන්නේ කියලා තාම ඉන්දියාවකට ප්‍රතිචාරයක් දක්වලා නැහැ. අනාගතයේදී ඒගොල්ලොම පිළිගන්නත් පුළුවන්. ඔය ඉතින් ඇත්තටම වෙන්නේ කලාපීය අර්බුදයක් ආවොත් ඒ කියන්නේ පාකිස්තානය ලෝකේ ප්‍රශ්න වලට ඇමරිකාව, චීනය සහ ඉන්දියාව මේ කියන ලෝක බලවත්තු එක්ක ගනුදෙනු කරන ආකාරය අනුව තමයි ඇත්තටම කිව්වොත් ලෝක දේශපාලනයේදී ඔතන බලුචිස්තානය හැදෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සමහර විට ඉතින් අනාගතයේදී එහෙම රටක් ඇති වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ලෝකෙට අන්තිමට රටක් ආයේ 2011 දී අපි බලමු ඉස්සරහට සමහර විට අපේ ජීවිත කාලය ඇතුලේ මේ බලුචිස්තානය කියන ලෝකයේ අලුත් රට හැදෙනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. මොකද වෙන්නේ කියලා. සහන් ඔය ටික තමයි පාකිස්තාන සම්බන්ධයෙන් තියෙන අර්බුද. හැබැයි අපිට තව මාතෘකාවක් තියෙනවා කතා කරන්න. තව පොඩි ප්‍රශ්නයක්. අපි ඒකටත් යන් ඉස්සරහට. ඔව් මේ දැන් අර මම අර කතාව පටන් ගන්නට කලින් කිව්වා වගේ මේ පාකිස්තානටත් ඒ වගේම ප්‍රශ්න කිපයක් තිබිලා තියෙනවා. මේ ඔය බලුචිස්තාන් නේද? මේ බලුචිස්තාන් අනිත් කිව්ව එක මේ මොකද්ද ප්‍රභාෂ් කිව්වේ අනිත් බලුචිස්තාන්ට අමතරව පාකිස්තානයේ බැකින්නේ බංගලාදේශ. එතකොට මේ ඒවත් ගැටලුකාරී ප්‍රදේශ මේ දැන් මේක ඇත්තටම මේ අර ප්‍රභාෂ් කිව්ව විදිහට මට හිතෙන්නේ මේ මේකේ මේ ඇත්තටම රටක් විදිහට නෙවෙයි තියන්නේ විවිධ නිකන් අර පැහැදිලි බෙදීම් සහිත ජනවර්ග කීපයක් ඉන්නවා. නමුත් ඇත්තටම මේක රටක් විදිහට ප්‍රකාශ වෙලා නැහැනේ. ඔව්. එතකොට අනිවාර්යෙන් අර ප්‍රභාෂ් අන්තිමට කිව්ව විදිහට මේ 2011 තමයි මේ
ලෝක සිතිර අලුතින් වෙනම රටක් එකතු වෙලා තියෙන්නේ. මේ වගේ අර ඔය මොකක්ද ඒකට කියන්නේ භූගෝලීය වශයෙන් එහෙම නැත්නම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බෙදුන්නේ නැති වුණාට මේ මේක නිකන් වෙනම විදියට තමයි දැන්ට තියෙන්නේ. අනිවාර්යෙන් අපි බලමු මේ අර ප්‍රභාස්කෝ වගේ මේ අලුත් රටක් එකතු වෙයිද? එතකොට මේ කතාව තමයි පාදක වෙන්නේ. එහෙම රටක් එකතු වුණොත් මේ මෙන්න මේ පාකිස්තානේ මේ අර ඒගොල්ලොන්ගේ බල ප්‍රදේශ පවත්වාගෙන යනකොට වෙච්ච ඔය බෙදෙනකොට ඒ කියන්නේ ඒ බෙදීම් වලදී සිදුවෙච්ච ගැටලුකාරී තත්ත්ව තමයි හේතු වෙන්නේ අනිවාර්යෙන් ඒ වගේ රටක් බිහි වෙන්න. මේ එතකොට අපි අර ප්‍රභාස්කෝගේ තව රස කතා ගොඩක් තිබිලා තියෙනවා මේ තවත් කතාවක් තියෙනවලු මේ අර ඒක අහනකම් මේ නොයිසෙල්ලෙන් බලන් ඉන්නේ. ඉතින් මේ යමු ඒ කතාවටත් අපි. අනිවාර්යෙන් සහ අපි දැන් යන්නේ පොඩ්ඩක් පංජාබ් පැත්තට. පංජාබ් කට්ටිය ඉතින් දැකලා තියෙනවා අර ඔළුවේ ජටාවක් ගැට ගහලා. ඔය මේ මෙන්න මේ පංජාබ් ප්‍රාන්තය මෙන්න මේක තමයි අද වෙනකොට පංජාබ් ප්‍රාන්තය ඉන්දියාවේ. අර ඔය සිංහල කට්ටිය එතකොට මේ අර ඔළුවේ තලප්පාව බැඳලා අර මොනවාද අර අපි ගහන්න අර ලොකු මේ පෙර ගහලා නටලා ආදල්ලගේ ඉන්න අර ලොකු රැවුල වවාගෙන ඉන්න කට්ටිය මේ මං අහලා තියෙනවා ඒගොල්ලෝ ඒ ජටාව ගැට ගහන එකත් මේ ලොකු කාලයක් කරන් කරන එකක් කියලා. එතකොට ජටාව එක කෙරවලක් කොළුවේ ගැට ගහගෙන අනිත් කෙරවල බදිනවලු ගිහිල්ලා මේ ජනේලෙක. ඊට පස්සෙලු ඒක රවුමට ඔත්තාගෙන අර විශාල ජටාව ගැට ගහගන්න. ඒවම හෙල්මට් දාන්නෙත් නෑ. හෙල්මට් වෙනුවට පාවිච්චි කරන්නේ ජටාව කියලා කියනවා. එහෙම ඉතින් හරි ඉන්ට්‍රස්ටිං මිනිස්සු ප්‍රමාණයක් ඉන්න රටක්. ඒ වගේම මේ ඉන්දියාව හැදුනට පස්සේ මේ අද වෙනකොට මේ මෙතන තියෙන්නේ පංජාබ් ප්‍රාන්තය. නමුත් පංජාබ් ප්‍රාන්තය ඇත්තටම එහෙම ලොකුයි. මේ තියෙන්නේ ඇත්තටම පංජාබ් ප්‍රාන්තය. මේක කොටසක් පාකිස්තාන් ඇතුලේ තියෙන්නේ අද වෙනකොට. ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තය ඉතාම කුඩායි. ඒ වගේම පංජාබ් ප්‍රාන්තය වුණාට පංජාබ් ඇත්තටම පංජාබ් කුමාරවර්ග රාජ්‍ය මීට වැඩිය ගොඩක් ලොකුයි. ඒ කියන්නේ ඉන්දියාවේ දැන් ඔය දීලා තියෙන පංජාබ් ප්‍රාන්තයටත් වැඩිය ගොඩක් ලොකුයි. මේ තියෙන පංජාබ් මෙන්න විශාලත්වය පංජාබ් වල. මේ අද වෙනකොට පංජාබ් කැඩලා ගිහිල්ලා පංජාබ් පත් වෙලා තියෙන්නේ මෙන්න මේ තත්ත්වයට. අපි ඒ තත්ත්වයට පත් උනේ කියලාත් අපි කතා කරමු. අර ප්‍රශ්නෙම තමයි. ඉතින් අර කුමාරවර්ග රාජ්‍යයන් වලට ඉන්දියාව ඇත්තටම තනියෙන් ඉන්න දුන්නේ නෑනේ. ඒවා කඩලා දැම්මා. මෙතනත් ඇත්තටම කිව්වොත් මේ හරියානා වලට ඒ වගේම හිමාචල් වලට කඩලා ඒ වගේ යට වෙලා තිබුණේ හිමාචල් ප්‍රදේශෙනුයි හරියානායි වලිනුයි පංජාබ්. ඊට පස්සේ 1970 ගණන් වල තමයි පංජාබ් ප්‍රාන්තයක් විදිහට අලුතෙන් ප්‍රාන්තයක් එතන ඇති කරන්නේ. මේ ඉතින් ඊට කලින් පංජාබ් කියලා ප්‍රාන්තයක් තිබුණෙත් නැහැ. තමයි තිබුණේ. අද වෙනකොට මේ අපි කතා කරන කලිස්තාන් මූවමන්ට් එක. කලිස්තාන් කියන්නේ පංජාබේ ඉන්දියාව ඇතුලේ පංජාබ් කොටස වෙනම රටක් බවට පත් වෙන්න ඕනි කියලා. කියන්නේ මෙන්න මේ කොටස වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් වෙන්න ඕනි කියන එක තමයි. ඒ කියන්නේ ඇත්තටම මෙතන ප්‍රාන්තයක් තිබුණේ නැහැ 1970 ගණන් වෙනකම්. ඊට පස්සේ ප්‍රාන්තයක් ඇති වුණා. ඊට පස්සේ ප්‍රාන්තය රටක් බවට පත් කරන්න කියලා කියනවා. ඒකම මූවමන්ට් එකකින් එන්නේ. ඇත්තටම මෙතනදී උනේ මේ ඒගොල්ලන්ට එහෙම රටක් ඕනේ නැහැ. මේ මිනිස්සු හරිය කියන්නේ හොඳ මිනිස්සු, ඒ වගේම ආගන්තුක සත්කාර කරන මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුන්ට අර එරියස් එකක් තිබුණා ඉන්දියාව ඇතුලේ යාලට ඇත්තටම මෙයා වෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒකට ඒගොල්ලන්ට බලපාන්න නැති ඒගොල්ලෝ හරිම හොඳට හිටපු මිනිස්සු ප්‍රමාණයක්. ඒගොල්ලොන්ගේ ප්‍රින්ස්ලි ස්ටේට් එක දෙකඩ වුණා. කොටසක් පාකිස්තානයට ගියා. ඒ වගේම ඉන්දියාව පැත්තේ ඒගොල්ලොන්ට පංජාබ් කියන ප්‍රාන්තයවත් හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒකට සටන් කරන්න වුණා පංජාබ් ප්‍රාන්තයක් ඇති කරගන්න, ප්‍රාන්ත තත්ත්වය ඇති කරගන්න. ඒකත් එයාලගේ ඇත්තටම ප්‍රාන්තයට වැඩිය ගොඩක් පොඩි ප්‍රාන්තයක් තමයි එයාලට හම්බ වුණේ. ඔය ඉතින් ඒගොල්ලන්ට බලපාන්නේ නැති. ඉතින් හැබැයි ඒගොල්ලෝ එහෙම ලොකුවට ගණන් ගන්නෙත් නෑ ඒවා. නමුත් ඉතින් ඔය හිත් රිදීම් දුර දිගේ යාමේ ප්‍රතිඵලයක් විදිහට අවසානට කලිස්තාන් මූවමන්ට් එක කියලා එකක් ඇති වුණා. මෙන්න චරිතේ. තේරෙනවද? තුවක්කු බැඳගෙන ඉන්නේ. රැවුල වවාගෙන ජටාව ගැට ගහගෙන. මේ තමයි කලිස්තාන් මූවමන්ට් එක පටන් ගත්ත කෙනා කියලා කියන්නේ. එයා ඉන්දියාවේ හැටියට එයා ත්‍රස්තවාදියෙක්. හැබැයි කලිස්තාන් මිනිස්සුන්ට එයා ත්‍රස්තවාදියෙක් නෙවෙයි. ලෝකෙ කොහොමත් එහෙම තමයි ඒගොල්ලෝ සමහර මිනිස්සු ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් විදිහට හැදෙන්නවට තව සමහර අය ඒගොල්ලෝ විමුක්තිවාදීන් විදිහට දකිනවා. ඒක ලෝකෙ හැටි. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මෙයාගේ නම තමයි ජෙනරාල් ජර්නලේ සිං බින්ද්‍රවාල් කියන කෙනා තමයි මෙයා.
මේ බින්ද්‍රවාලේ හරිද ජර්නල් සිං බින්ද්‍රවාලේ කියලා තමයි අපි කියන්නේ ජර්නල් සිං බින්ද්‍රවාලේ. ජර්නල් සිං බින්ද්‍රවාලේ තමයි මෙතන කලිස්තාන් කියන මේක පටන් ගත්තේ. ඒවයි මට කියන්න ඕනේ මේ සික් අය කියන්නේ මේ අද වෙනකොට ඉන්දියාවේ ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක් ඒ කියන්නේ. ඒගොල්ලෝ යුද්ධ කරලා තියෙනවා ඉන්දියාවත් එක්ක මේවා කරලා තියෙනවා. හැබැයි සමස්ත ඉන්දියාවෙන් 2% විතර ජනගහනයක් ඉන්නේ කියලා කියන දෙකටත් අඩුයි. හැබැයි ඒගොල්ලෝ ඉන්දියාව මත කරලා තියෙන ඉම්පැක්ට් එක අතිවිශාලයි. ඔය නරේන්ද්‍ර මෝදිට කලින් ඉන්දියාව අගමැති අපි කතා කරන මන්මෝහන් සිං කියන්නේ සික් ජාතිකයෙක්. ඒ වගේම ඔය අපි කතා කරන රන්වීර් සිංලා ඒ වගේම බොලිවුඩ් වල අතිවිශාල නළු නිළියන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ ගොඩක් බුද්ධිමත්තු ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ හුඟක් හමුදාවේ ඉන්න උසස් නිලධාරීන් ගොඩක් අද සික් අය ඉන්නේ. හමුදා නිලධාරීන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. හමුදාවට ගොඩක් බැඳෙන ප්‍රදේශයක් පංජාබේ කියන්නේ. එහෙම ගත්තා. ඔයගොල්ලෝ 2%කට අඩුවෙන් වුණාට සමස්ත ඉන්දියාව මත කරන දාන ඉම්පැක්ට් එක 2%කට වැඩිය ගොඩක් ලොකු එකක්. එම හරි කියන්නේ අපි කියන්නේ අර ගට් ෆීලිං තියෙන ඕන එකෙක් එක්ක අර ගේම් ඉල්ලුවොත් ගේම් ඉල්ලන හැම අමුතු ජාතියක් සික්කයි කියන්නේ. ඉතින් අපි කතා කරේ බින්ද්‍රවාලේ ගැන. මේ ඉන්න බින්ද්‍රවාලේ ඉතින් තේරෙනවා තුවක්කු තියාගෙන ඉතින් ඉන්නේ මේ මෙතන උනේ මෙහෙම සිද්ධියක්. ඉතින් එයා තමයි ඉන්දිරා ගාන්ධිගෙන් තමයි ඔය මේ ප්‍රාන්ත තත්ත්වය ලබා ගන්නෙ. හැබැයි මේක එක තැනකට පස්සේ ඉන්දියාව ඇතරම ත්‍රස්තවාදී මූවමන්ට් එකක් කරනවා. මොකද ඒගොල්ලෝ රටක් ඉල්ලගෙන තවදුරටත් මේවා කරන හින්දා. එතකොට මේ මෙන්න මේ ෆොටෝ එකේ තියෙන්නේ රන් දෙවොල. තේරෙනවා වලට කොච්චර ලස්සනද කියලා. මේක තමයි සික් අයගේ මේකේ මොවල්ට තේරෙනවනේ සික් අය කියන්නේ නිකන් කොච්චර නිකන් අර තමන්ගේ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම හරිම ශ්‍රේෂ්ඨයි. ඒගොල්ලෝ නිකන් අර නිකන් කොච්චර මෙයා වෙලා පේන්න කැමති අයද කියලා. හරිම ලස්සන දේවාලයක්. මේක තමයි ඒගොල්ලෝ නිකන් මුදුන් මල් කඩ. ඒත් අපේ දළදා මාලිගාව වගේ බෞද්ධ අයගේ මෙතෙන්ට එන ඕනම කෙනෙක් හිස් බඩින් යන්නේ නැහැ කියන එක. කියන්නේ හිස් බඩින් යන්නේ නැහැ කියනව නෙවෙයි. කියන්නේ කෑම ඇති තරම් තියනවලු. හැමෝටම එන අයට කන්න දෙනවා. අදටත් අපි ගියත් අපිට ඒගොල්ලෝ කන්න දෙනවා කියනවා. හරි ආගන්තුක සත්කාර කරනවා. එහෙම අපි ඒගොල්ලන්ට ගරු කරනවා නම් ඒගොල්ලෝ අපිට දෙගුණයකට වැඩියෙන් ගරු කරනවා කියලා කියන්නේ. ඉතින් එහෙම තැනක්. ඉතින් මෙන්න මෙතන රන් දෙවොලේ තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ කර්නල් සිං බින්ද්‍රවාලේ ගිහිල්ලා රන් දෙවොල ඇතුලේ හැංගිලා හිටියයි කියලා. ඉතින් මේගොල්ලොත් එක්ක සමහර විට මේක මම දන්නේ නැහැ මේ ෆොටෝ එක රන් දෙවොල ඇතුලේ ගත්ත එකක්ද කියලා. මෙන්න මේ තියරන් තුවක්කු අරගෙන මේගොල්ලෝ කැරලිකාර කණ්ඩායමක් විදිහට ඉන්දියාවෙන් සලකන ඉන්දියාව සලකන ත්‍රස්තවාදීන් විදිහට මේගොල්ලෝ පංජාබ් අය සලකන විමුක්තිවාදීන් විදිහට ඒගොල්ලෝ ගිහිල්ලා රන් දෙවොලේ නතර වෙලා ඉන්නවා. ඉතින් ඉන්දිරා ගාන්ධිගේ ආණ්ඩුව තියෙන්නේ කියනවා රන් දෙවොලට බාර දෙන්න කියලා කිව්වයි කියනවා. ඉතින් එහෙම කිසිම එකක් ආවේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ විමුක්තිවාදී අවසානයේට ලොකු මිලිටරි ඔපරේෂන් එකක් සිද්ධ වෙනවා. ඒගොල්ලෝ කවදාවත් හිතන්නේ නැහැ අර කොච්චර ඒගොල්ලෝම පහතර දාලා සලකනවායි කියලා කිව්වත් ඉන්දියාවේ රජය මේ රන් දෙවොලට ගහයි කියලා ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ නැහැ කොයි වෙලාවකවත්. මේක වෙලාවකදී ඉන්දියානු හමුදාව දහස් ගණක් දාලා ඒකට සික් අය දැම්මේ නැහැ කියලා කියන මිලිටරි ඔපරේෂන් එකට මෙයාව මරනවා. කර්නල් සිං බින්ද්‍රවාලේව මරනවා. ඒකට අපි කියන්නේ 1984 දී තමයි මේ ඔපරේෂන් එක කරන්නේ. ඔපරේෂන් බ්ලූ ස්ටාර් කියලා කියන්නේ ඒකට. එතනදී 1984 ජූනි 1-8 කාලය අතර තමයි ඔපරේෂන් බ්ලූ ස්ටාර් එක ගිහිල්ලා තියෙන්නේ. කර්නල් සිං බින්ද්‍රවාලේව ඒකෙන් මරලා දානවා. ඉතින් එතනින් කර්නල් සිං බින්ද්‍රවාලේ විතරක් නෙමෙයි මැරෙන්නේ. තව ඒගොල්ලොගේ විමුක්තිවාදීන් කියලා හිතාගෙන හිටපු ගොඩ දෙනෙක් මැරෙනවා. එතනින් ප්‍රශ්න නිකන් සික් අයගේ හිතේ ඇති වෙනවා අම්මට සිරි. අපේ රට ගත්තෙත් එන ප්‍රාන්තේ ගත්තෙත් එන ගේමක් දීලා. ඒවට පිටිපස්සේ හිටියේ බින්ද්‍රවාලේ. ඉන්දියාව සැන්ට බින්ද්‍රවාලේව මරලා දැම්මා. අපේ විමුක්තිවාදීනුත් මැරුවා. අපිට දැන් ඉන්දියාවෙන් අත තියලා තියෙන්නේ අපි මේකෙන් ඉන්දියාවෙන් පලි ගන්න ඕනේ කියන මතය ඒගොල්ලන්ගේ හිතේ හැදෙනවා. ඒගොල්ලෝ අර මං කිව්වේ ගේම ඉල්ලුවොත් ගේම ඉල්ලන අය කියලා. අවසානයේට ඉන්දිරා ගාන්ධිව ඝාතනය කරන්නෙත් සික් දෙන්නෙක් එකතු වෙලා. එයා ඒ කියන්නේ ඉන්දිරා ගාන්ධි කැමති වෙන්නේ නැහැ. ඉන්දිරා ගාන්ධිට කියනවා
එයාලගේ රහසොත්තු සේවයෙන් ඔයාව මරන්න ඉන්නේ ඒක බොහෝ දුරට හමුදාව ඇතුළෙන් මෙයි කියලා. ඒ හින්දා හමුදාවේ ඉන්න සික් අයව අයින් කරන්න කියනවා. අඩුම ගානේ ඉන්දිරා ගාන්ධි වටේ ඉන්න සිකියුරිටිලාවත් සිකියුරිටි ඔෆිසර්ලාවත් සික් අය තියාගන්න එපයි කියලා. ඉතින් ඒකේ ඉන්දිරා ගාන්ධි අහන්න. එතකොට ඉන්දිරා ගාන්ධි කියපු දේ තමයිලු මං වටේ ඉන්න සික් අයව මං අතෑරියොත් එතකොට සික් අය හිතාවිලු මං එයාට වෙනස් කරලා සලකනවා කියලා. එහෙම කරන්න බෑ කියලා. ඉතින් ඉන්දිරා ගාන්ධිට වැරදිච්ච තැනත් එතන තමයි. එතනදී ඇත්තරම ඉන්දිරා ගාන්ධිය 1984 කර්නල් සිං බින්ද්‍රවාලේව මරන්නේ 1984 ජුනි වල ජූලි ඔක්තෝබර් වෙනකොට 1984 ඔක්තෝබර් 31 BBCට සම්මුඛ සාකච්ඡාවක් දෙන්න ඉන්දිරා ගාන්ධි පිටත් වෙනවා. එයාගේ ආරක්ෂකයෝ දෙන්නෙක් එක්ක බියන්ත සිං සහ සත්වනත් සිං කියලා කියන්නේ ඇගේ නිවසේ ආරක්ෂකයෝ කියලා කියන්නේ. මේගොල්ලෝ ඇයට නව පරක් වෙඩි තියලා තියෙනවා. මිනිත්තු 30කින්. ඉතින් එතනම එයා මැරිලා තියෙනවා. කවුද ඊතකොට සමස්ත ඉන්දියාවේම අගමැති වෙච්චි ඉන්දිරා ගාන්ධි. ඉතින් ඉන්දිරා ගාන්ධි මෙහෙම මරුවට පස්සේ ඇත්තටම වෙන දේ තමයි එතකොට ඉන්දිරා ගාන්ධිගේ පක්ෂය කොංග්‍රස් පක්ෂයේ අනුග්‍රහය ඇතුව සම්පූර්ණයෙන්ම සික් අය මත ඉන්දියාවේ අනිත් ජාතීන් එකතු වෙලා ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා. විශාල සික් ප්‍රමාණයක් මැරෙනවා. ඒගොල්ලෝ ගෙවල් ගිනිබත් කරනවා. වගාබිම් ගිනිබත් කරනවා. ඊට පස්සේ ඉතින් ওই රන්දේ වලටත් ගැහුවයි කියලා කියනවා. එහෙම ඉතින් විශාල ප්‍රචණ්ඩත්වයක් සික් අය මත මෙයා වෙනවා. ඒකට කියන්නේ කලිස්තාන් මූවමන්ට් එක කියලා. අද වෙනකොට ඉන්දියාව ඇතුලේ ඉතින් කලිස්තාන් මූවමන්ට් එක මේ ඊට පස්සේ රජීව් ගාන්ධි අගමැතිකමට පත් වෙන්නෙත් ඔන්න ඔය ඉන්දිරාගේ මරණයෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ අපි දන්නවා ලංකාවත්ත් රජීව් ගාන්ධි ලංකාවත් එක්ක ගනුදෙනු කරපු ආකාරයකුත් ඉතින් අපිට මතක් වෙනවා ඒ කාලේ. හරි ඔන්න ඔය විදිහට තමයි උතන සිද්ධ වෙන්නේ. අද වෙනකොටත් හැබැයි ඉන්දියාවේ නම් කලිස්තාන් මූවමන්ට් එකට එහෙම ලොකු සපෝට් එකක් නැහැ. හැබැයි මට මතකයි 2019 වගේ කාලෙක 2019 නෙමෙයි 2023 දත් මන්ද මට හරියට මතක නැහැ. නරේන්ද්‍ර මෝදි කෙනුත් මේ ළඟදී ගේම ඉල්ලුවා. මොකද අර නරේන්ද්‍ර මෝදි මොකද්ද ගොවි විරෝධතාවයකට කලිස්තාන් මූවමන්ට් එකේ කියලා අවසානට නරේන්ද්‍ර මෝදි මං හිතන්නේ එකම තැන සමාව ගන්න උනා කලිස්තාන් අයගෙන් නෙමෙයි පංජාබ් අයගෙන්. එයා ඒ කියපු ප්‍රකාශය නරේන්ද්‍ර මෝදි අගමැති විදිහට එයාට ඉල්ලාස් කරගන්න දැන් රිවර්ස් වෙන්න උනා. ඇත්තටම කිව්වොත් ඒක තමයි සික් අයගේ තියෙන විශේෂත්වය. කියන්නේ අර මොකා වුණත් අදාළ නැහැ. ඇටැක් කරොත් අනිවාර්යෙන් රිටර්න් එකක් නම් සික් අයගෙන් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊට පස්සේ ඉතින් අද වෙනකොට ඉතින් අර කතාවම තමයි ආර්ථිකය දියුණු වෙනකොට අභ්‍යන්තර ප්‍රශ්න ටික වැහිලා යනවා. අද වෙනකොට කලිස්තාන් මූවමන්ට් එකට එහෙම ලොකු සපෝට් එකක් ඉන්දියාව ඇතුලේ නැහැ. හැබැයි කැනඩාව ඇතුලේ තියෙනවා. මෙන්න කැනඩාවේ දේශපාලනය. මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. මේ ජස්ටින් ට්‍රූඩෝ කියන්නේ හිටපු කැනඩාවේ අගමැති. ඊට පස්සේ ඇන්ඩ්‍රු ස්ක්‍රැචර් ඒ වගේම චක්මීට් සික්. මෙන්න මෙයා නිව් ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ මෙයා සික් කෙනෙක්. මෙන්න මේක තමයි කැනඩාවේ ඇත්තටම ඒ කියන්නේ මිනිස්සු විශ්වාස කරන්නේත් නැහැ. ප්‍රධාන පක්ෂ හතරෙන් කියන්නේ ඒ වගේම ග්‍රීන් පාර්ටි එක නිව් ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ කියන්නේ සික් පක්ෂයක්. ඉතින් සික් අය නැතුව කැනඩාව ඇතුලේ බලය පිහිටවන්න බෑ. ඔයාලට තේරෙනවා මේ පක්ෂ හතරම ප්‍රධාන පක්ෂ හතර. සික් අය සපෝට් එක දෙන්නේ කොහෙද? ඒ පැත්තට ආණ්ඩුව පිහිටව ගන්න පුළුවන් තත්ත්වයක් අද තියෙන්නේ. ඇන්ඩ්‍රූගේ පැත්ත විපක්ෂයට එනවා. එතකොට එහෙම වුණොත් මෙයා ජස්ටින්ගේ ආණ්ඩුවට තමයි ඒ කියන්නේ ලිබරල් පාර්ටි එකත් එක්ක වැඩ කරන්නේ. මෙයා ලිබරල් පාර්ටි එකට සපෝට් එක දීපු ගමන් එයාට ආණ්ඩුව පිහිටවන්න පුළුවන්. ඒතකොට ඇන්ඩ්‍රූ විපක්ෂේ ග්‍රීන් එකත් සමහර වෙලාවට එයාලට සපෝට් එක දෙනවා. ඔය විදිහට තමයි කැනඩාවේ දේශපාලනය. ඉතින් කැනඩාවේ දේශපාලනය පවත්වා ගන්න කැනඩාවේ අගමැති තීරණය කරන්නේ ඇත්තටම අද වෙනකොට ඉන්දියාවේ සික් ජාතිකයෝ. එයාලට වෝට් බේස් එක ගත්තාම මෙන්න මේ 2025 අප්‍රේල් මාසේ මට මතකයි 27 කැනඩාවේ මේ එක තිබුණා. මෙන්න මේ විදිහට තමයි ඉතින් කැනඩාවේ තිබුණේ. තේරුණානේ ඉතින් 34යි කාටවත් දිනන්න බෑ. ඩෙමොක්‍රැටික් පාර්ටි එක තමයි ජයග්‍රාහකයා තීරණය කරන්නේ. ඕක තමයි කැනඩාවට වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා කැනඩාව හැමතිස්සෙම මේ සික් අයව සන්තර්පණය කරන්න ඕනේ. හැබැයි ඉන්දියාවේ සික් අයව නෙවෙයි කැනඩාවේ ඉන්න සික් අයව
කැනඩාවේ ඉන්න සික්කයි කියන්නේ ඉතින් අපි දන්නවනේ සමහර ජාතීන් ලංකාවේ වුණත් එක ජාතීන් නෙවෙයි. ඒ වුණාට යම්කිසි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීපු මිනිස්සු ඒ රටවල් වලට ගියාට පස්සේ ඒගොල්ලෝ අද වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වය නෙමෙයි බොහෝ දුරට ලංකාවෙන් ඒ යුගයේදී කැනඩාවට එහෙම ගියපු ඒ ප්‍රජාවන් දකින්න. ඉතින් ඒක මම දන්නේ ඒක රටවල් වල නායකයෝ දැනගන්න ඕනේ. ඒක කාලීනව ඉතින් ඒ මිනිස්සුන්ගේ හිතනුත් මකලා දාන්න. ඒවට ඉතින් අසාර්ථක වුණාට පස්සේ මේ වගේ දේවල් වෙනවා. ඉන්දියාවටත් ඒ ප්‍රශ්නේම තමයි අතර මුහුණ දීලා තියෙන ඉන්දියාව. අද වෙනකොට කලිස්තාන් මූව්මන්ට් එකට විශාල වශයෙන් සල්ලි එන්නේ. ඒ වගේම මත දරන්නේ මේ කැනඩාවේ. ඒක ඉතින් ඇත්තටම කිව්වොත් කැනඩාවයි ඉන්දියාවයි අතර මේ 2024 අගභාගයේදී බොහොම අපි කියන්නේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා රාජතාන්ත්‍රික නිලධාරීන් ආපසු කැඳවා ගැනීම දෙපැත්තෙන්. ඒ වගේම විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න ගියා රාජතාන්ත්‍රික අතිශය උණුසුම් G20 සමුළුවේදී පවා අපි දැක්කා කැනඩාවේ ජනාධිපති ජස්ටින් ට්‍රූඩෝ සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී අතර එච්චර හිත හොඳ සංවාදයක් ඇති වුණේ නැහැ. ඉතින් ඒදගොල්ලෝ මේක එක්කෙනාට විවේචනය කරගත්තා. ඒකට හේතුව ඔය කලිස්තාන් මූව්මන්ට් එකේ ප්‍රධාන කෙනෙක් අද වෙනකොට ඉන්න ප්‍රධාන කෙනෙක් කැනඩාව ඇතුළේ හිටියා. එයා කැනඩාව ඇතුළේදී ඝාතනය වුණා. ඒකට ඉන්දියානු රෝ ඔතුසේ සම්බන්ධ බවට ඇමරිකානු කැනඩා රජය මේවා කරා. එහෙම කරේ ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ අවශ්‍යතාවය මත කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා එතන යම්කිසි ගැටලුවක් ආවා. ඒක රාජතාන්ත්‍රික තත්ත්වයක් දක්වා උණුසුම් වුණා. ඔන්න ඔහොම තමයි ඉතින් කලිස්තාන් මූව්මන්ට් එක අද වෙනකොට තියෙන තත්ත්වය. ඉතින් කලිස්තාන් මූව්මන්ට් එක කියන්නේ වෙනම ඉන්දියාවේ කතා කරනවා නම් කතා කරන්න තරම් දේවල් තියෙන මාතෘකාවක්. අපි බලමු ඉතින් වෙලාවක් තිබුණොත් ඉතින් ඒ දේවල් ගැන කතා කරමු. ඊට මෙහායින් කතා කරන්න තව තව මාතෘකා ගොඩක් තියෙනවා අපිට අද කතා කරමු කියමු. වෙලාවක් තියෙන වෙලාවක අපි මේ දේවල් ටිකත් කතා කරමු. සහන් ඉතින් ඕක තමයි අද ඉන්දියාවේ පාකිස්තානයේ බංග්ලාදේශයේ ඔය රටවල් සම්බන්ධයෙන් කියන්න තියෙන කතා ටික. හරි. මේ ප්‍රොෆෙසර් ගාර මේ ඉවර වෙනකම්ම මේ අර රසබර වහගෙන හිටියා මමත් මේ දැන් මම ඔය සිකිම් මේ සිඩ්නි පංජාබ් එක ගැන තමයි අන්තිමට කතා කරේ. මේ දැන් අර අපි ඇත්තටම ඔය දන්නේ නැහැ දැන් කෙනෙක් දැනගන්න පුළුවන් ඇත්තටම මෙහෙම මේ වෙනකොට මේ කැනඩාවේ එහෙම ලොකු පිරිසක් ඉන්නවා මේ පංජාබ් අය. ඒ කියන්නේ ඔය ඒ අදාළ ජන කොට්ටාසෙ ඉන්නවා. ඒ වුණාට මේ ඇත්තටම මොකද්ද ඒකට පදනම් වුනේ? ඇයි කැනඩාවට එහෙම ගියේ? මොකද්ද එතන තිබුණු ගැටලුව? ඇයි කැනඩාව මේ ඒ පංජාබේ අයට සපෝට් කරන්නේ? ලොකු කතාවක් තිබිලා තියෙනවා එතනත්. එතකොට ඇත්තටම මේ හරි අර නිකන් කුතුහලයේ දනවන කතා කීපයක් තමයි තියෙන්නේ. මේ කතා කරේ අපිට අර මාතෘකා ගොඩක් එනවා දැන් මේ එක මාතෘකාවක් කතා කරාට පස්සේ ඒ අතර ගිහිල්ලා පොඩි මාතෘකා ගියාට පස්සේ අපිට ඒ මාතෘකාව ගැන තවත් ලොකු කතා කරන්න පුළුවන්. මේ දැන් ප්‍රභාෂ් කිව්වා වගේ. ඉතින් අපි ඉදිරියේදීත් මේ හොඳ කතා ටිකක් අරගෙන එමු. මේ ඉතින් අර ප්‍රභාෂ් ලොකු මේ අදහසක් දුන්නා. මේ ඇත්තට මොකද්ද ඉන්දියාවේ වුනේ? අර අපි මුලින් කතා කරා වගේ කොහොමද ඒ රටවල මේ බලව්‍යාප්තිය වුනේ? ඇයිද එහෙම වුනේ? මේ ලොකු පැහැදිලි කිරීමක් කරා. මේ මාත් අහගෙන හිටියේ ඉතින් ආසාවෙන් මේ මට තියෙන අයිඩියාස් එක්ක. ඉතින් ප්‍රභාස් මොනවද අන්තිමට මොකද හිතෙන්නේ ඉතින්? අන්තිමට ඉතින් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. එකක් ලංකාව මේ විදිහට තියෙන එක සහ ලංකාව ඇත්තටම අපිට ලැබිලා තියෙන නිදහස කොච්චර වටිනවද කියන එක. ඒ වගේම අපේ රටෙත් ඔය වගේම ඔය කලිස්තාන් මූව්මන්ට් වගේ දේවල් අපේ රටෙත් ඇත්තටම තිබුණා. LTT එක තිබුණා. අපි ඒවා පරාජයටපත් කරා. නමුත් කොච්චර දුරට ඒ කියන්නේ ඒක යුද්ධමය වශයෙන් පරාජය වුණාට අපිට මේ මතවාදයන් කොච්චර පරාජය කරගන්න පුළුවන් වුණාද කියන එක සම්බන්ධයෙන් තාම ප්‍රශ්න තියෙනවා ඇත්තටම. ඕවා තමයි ඉතින් ඔය වගේ අපි නොහිතන චූටි ප්‍රශ්න කොච්චර දුරට ඔඩ්ඩු දුවනවාද කියන එක සම්බන්ධයෙන් ඇත්තටම මම කියන්නේ මේවා ගැන අපි මේ කතා කරන්නේ සහන් මේවා ගැන හැමෝටම අයිඩියා එකක් තියෙන්න ඕන. අපි ඒක තමයි දෙන්න හදන්නේ. මොකද
එහෙම නැති වුණාට පස්සේ කියන්නේ රජයන් වල නායකයෝ අපි හැමෝම මේ අනාගත ප්‍රජාව මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක ඉතාම වටිනවා. ඉතින් ඒක තමයි අපි මේ කරන්නත් හදන්නේ. මේ ඉතින් ඔහොම තමයි වෙලා තියෙන්නේ. අපි අපේ නිදහස මේවා කරගන්න ඕනේ. ඒ වගේම අපි මේ ඉතිහාසය දැනගන්න ඕනේ. ලෝකෙ උනේ මොකද කියලා හිතන්න පුළුවන්. අද ඉන්දියාවට උනාට හෙට ඒක අපිට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඒ වගේම ඉතින් තව ඉතින් ලෝකෙ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හරිම ඉන්ටරෙස්ටිං විදිහට අපි එක එක කතා කරමු. සහ අපිට කතා කරන්න තව මේ මෙතනින් පිට තව මාතෘකා තියෙනවා. අපි තව පොඩ්කාස්ට් සීරීස් එකක වෙනස් මාතෘකා වලින් ගෙනත් බලාපොරොත්තු වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ දිගටම අපි පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න. අපි ගොඩක් අර ලංකාවේ අය කතා නොකරන ඒ වුණාට රසවත් මාතෘකා පොඩ්ඩක් රිසර්ච් කරලා හොයාගෙන අපිත් ඉගෙනගෙන එටිකටියක් ලස්සනට අරගෙන එන්න. මේ හොඳ මාතෘකා ටිකක් තියෙනවා. මේ රැඳිලා ඉන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් ඒක තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ. ඉතින් අර ප්‍රභාස් කිව්වා වගේ මේ අර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තර මේ පොඩ්කාස්ට් සීරීස් එකකින් නිතරම ඇහෙන්නේ නැති අපේම මාතෘකා කීපයක් අරගෙන ඔයගොල්ලන්ට ගේන්න. ඉතින් මේ අදත් හොඳ රසබර මාතෘකා ගෙනාවා කියලා හිතෙනවා. මේ ඉතින් අර ප්‍රභාස් කිව්වා වගේ මේවා දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන්. මොකද මේ ප්‍රශ්නේ අර කිව්වා වගේ අපිට හෙට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවට කොහොමද මුහුණ දුන්නේ කියලා දැනගෙන ඉන්න එක ඇත්තටම වටිනවා. එතකොට මේ ක්‍රියාමාර්ගය ගත්තේ මොකටද? මොකද්ද මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක? අර ඒ වගේ දේවල් එක්ක අපිට ලොකු තීරණ ගන්න පුළුවන්. පැහැදිලිව මේ ලොකු අත්දැකීමක්. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේ තවත් දවසක රසබර මාතෘකාවක් එක්ක එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ ඔයගොල්ලෝගෙත් මොන හරි සජෙෂන්ස් තියෙනවා නම් අපිට දාන්න. මේ අපි ඒව ගැන රිසර්ච් කරලා ඔයගොල්ලන්ට අරන් එන්න. මේ ඉතින් තවත් දවසකින් අනිවාර්යෙන් මේ වගේ කතාවක් එක්ක හමු වෙන්න. එතකොට ප්‍රභාස්ට ස්තුති කරන ගමන් ඊට පස්සේ එහෙනම් අපි දෙන්න thank you ප්‍රභාස්. මේ එහෙනම් අද අපි සමු ගන්නවා. නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ වගේම වැදගත් රසබර කුතුහලයේ දනවන තවත් පොඩ්කාස්ට් එකක් එක්ක සම්බන්ධ වෙනවා. බලාපොරොත්තු වෙන ගමන් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මම සහන් ප්‍රභාස්. thank you. මම ප්‍රභාස්. අපි ගිහින් එනවා.